සමදා සතහං සරණ යමි. නමස්කාර වේවා සංඝරුවනට සමදා මහා සංඝ සරණ යමි. නමස්කාර වේවා තුනුරුවනට සමදා තිසරණ සරණ යමි. සාදු සාදු සාදු. අද සංයුක්ත නිකායේ පස්වෙනි කොටසට අයිති බුද්ධ දේශනාවක් ඔබට කියා දෙන්න. මේ දේශනාවේ නම අபிසන්ද සූත්‍රය. මොකද්ද මේ දේශනාවේ නම? අபிසන්ද සූත්‍රය. අபிසන්ද කියලා කියන්නේ ගංගාවට කියන නම. ගලාගෙන යන එකට කියනවා අபிසන්ද. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මහණෙනි මේ සැප ලබා දෙන පුණ්‍ය ගංගාවක්, සැප ලබා දෙන පුණ්‍ය ගංගාවල්, සැප ලබා දෙන කුසල ගංගාවල් හතරක් තියෙනවා කියලා. සැප ලබා දෙන පුණ්‍ය ගංගාවල්, කුසල ගංගාවල් හතරක් තියෙනවා. දැන් අපි සැප කැමති අයනේ. එතකොට ඔන්න අපිට මේක හොඳ වැදගත් පණවිඩයක්. සැප ලබා දෙන පුණ්‍ය ගංගාවල් හතරක් තියෙනවා. බුදුරජාණන් වහන්සේ මේ දේශනාව දේශනා කරන්නේ සවැත් නුවරදී. මොකද්ද මේ පුණ්‍ය ගංගාව හතර? කියනවා බුදුරජාණන් වහන්සේ දවික්කවේ ආර්ය ශාවකෝ, මහණෙනි ආර්ය ශ්‍රාවකයා. කවුරු ගැනද මේ කියන්නේ? ආර්ය ශ්‍රාවකයා ගැන. ආර්ය ශ්‍රාවකයා බුද්ධේ අවිච්ඡප්පසාදේන සමන්නාගතෝ හෝති. බුදුරජාණන් වහන්සේ කෙරෙහි අවිච්ඡප්පසාදයෙන් කියන්නේ ස්ථිර වූ පැහැදීමකින්, ස්ථිර වූ පැහැදීමකින් සමන්විතයි, යුක්තයි ආර්ය ශ්‍රාවකයා. එතකොට අපි පුතඥ වෙලා මේක කරන්න බෑ. අපි ආර්ය ශ්‍රාවකෙක් හැටියට තමයි මේක කරන්න තියෙන්නේ. ඉදබික්කවේ ආර්ය ශ්‍රාවකෝ, ආර්ය ශ්‍රාවකයා බුදුරජාණන් වහන්සේ කෙරෙහි බුද්ධේ අවිච්ඡප්පසාදයෙන් සමන්නාගත. අවිච්ඡප්පසාද කියලා කියන්නේ ඒ ප්‍රසාදේ මේ වගේ එකක්. දැන් සාමාන්‍යයෙන් මම දැකලා තියෙනවා සමහරුන්ගේ ප්‍රසාදය එක වෙලාවකට විතරයි තියෙන්නේ. ඒක ස්ථිර පිහිටපු එකක් නෙවෙයි. දැන් අපිට ඔන්න පැහැදීමෙන් කතා කරනවා. ඊළඟට කවුරු හරි කෙනෙක් බැන්නොත් ඒ බයින පැත්තට යනවා. ඊළ බනිනවා. ඊට සාය කෙනෙක් පැහැදිලිව කතා කරොත් පැහැදින පැත්තට එනවා. ඇයිලෝ නායි ප්‍රශංසා කරනවා. ඒක වෙලාවකට බයිනවා, වෙලාවකට ප්‍රශංසා කරනවා. ඒකට අවිච්ඡප්පසාද කියන්නේ. ඒකට බුදුරජාණන් වහන්සේ පාවිච්චි කරන වචනයක් පරඬැල කියලා. පරඬැල කියන්නේ හුළඟේ පාවෙලා යන එකක්. මේ හුළඟේ පාවෙලා යන පරඬැල හැමතිස්සෙම හුළං හමන පැත්තට යන්නේ. බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙන සමහරුන්ගේ පැහැදීම මේ වැඩි. ඒ හමාගෙන යන පැත්තට යන්නේ. ඒ හමාගෙන යන පැත්තට යනකොට ඒක ස්ථිර පැහැදීමක් නෙවෙයි. දැන් දකුණෙන් හුළඟ හමනවන පරඬල යනවා උතුරට. උතුරෙන් හුළඟ හමනවා නම් පරඬල යනවා දකුණට. නැගෙනහිරෙන් හුළඟ හමනවා නම් පරඬල යනවා බටහිරට. බුදුරජාණන් වහන්සේ වදාලා අන්නේ වගේ තමයි ස්ථිර පැහැදීම නැති එක්කෙනා. ස්ථිර පැහැදීම එක්කෙනා ගැන උපමාවක් තියෙනවා. ඒ කාලේ තිබිලා තියෙනවා නගරවල ඉන්ද්‍රකීල කියලා එකක්. ඉන්ද්‍රකීල කියලා කියන්නේ මේ පොළවේ
ගැඹුරට හාරලා අඩි 10ක් 15ක් ඒ වගේම පොළේ උඩටත් අඩි 10ක් 15ක් තියෙන ලොකු ගල් කණු. ඔබට මතකද රතන සූත්‍රයේ තියෙනවා ඒක. යතින්ද කීලෝ පඨවින් සිතෝසියා. ඉන්ද්‍ර කීලය පොළවේ ගැඹුරට කැනලා හිටියා වගේ. ඒක තමයි ශ්‍රද්ධාවට උපමාව. අන්න ඒ වගේ ඉන්ද්‍ර කීලයක් වගේ නම් පැහැදීම කොයි පැත්තෙන් හුලඟ ආවත් චතුබ්බි වාතේබි අසම්පකම්පියෝ හතර දිශාවෙන්ම හුලඟ ආවත් අර ඉන්ද්‍ර කීලයේ සොලවන්න බෑ. අන්න ඒ වගේ තමයි කියනවා බුදුරජාණන් වහන්සේ කෙරෙහි පහදින්න ඕනේ. අන්න ඒ වගේ කියනවා ධර්මයේ කෙරෙහි පහදින්න ඕනේ. ශ්‍රාවකයන් වහන්සේලා කෙරෙහි පහදින්න ඕනේ ඒ විදිහටයි කියනවා. ඒ පැහැදීම ලෝකේ කාටවත් වෙනස් කරන්න බැරි එකක්. අන්නේ පැහැදීම ඇති වුණා නම් ඒක තමයි පුඤ්ඤාභිසන්ද පුණ්‍ය ගංගාව. ඒ පැහැදීම තමයි කුසල ගංගාව. ඒක තමයි සුඛසාහාර සැපය ඇති කරලා දෙන දේ. ඉතින් බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙනවා කොහොමද බුදුරජාණන් වහන්සේ කෙරෙහි පහදිනවා ඉතිපිසෝ භගවා අරහං ඉතිපිසෝ ඉතිපි කියන්නේ මේ ආකාරයේ මේ කරුණ වලින් සෝ කිව්වේ ඒ භගවා ඒ භාග්‍යවතුන් වහන්සේ අරහං සම්මා සම්බුද්ධ විද්‍යාචරණ සම්පන්න සුගත ලෝකවිදු අනුත්තර පුරුෂ ධම්ම සාරථි සත්තාදී මනුස්සාන බුද්ධෝ භගවා. එතකොට එතන ගුණ කීයක් තියෙනවද? 9යි. මේ 9 කෙරෙහි තමයි එයාගේ සිතේ පැහැදීම තියෙන්නේ අර ඉන්ද්‍ර කීලයක් වගේ. ඒ කියන්නේ කාටවත් එයාගේ පැහැදීම වෙනස් කරන්න බෑ. එයාගේ පැහැදීම කාටවත් වෙනස් කරන්න බෑ. ඉන්ද්‍ර කීලයක් වගේ. අන්න ඒ වගේ පැහැදීමක් බුදුරජාණන් වහන්සේ ගැන ඇති වුණා නම් ඒක පළවෙනි පුණ්‍ය ගංගාවයි. කුසල් ගංගාවයි. සැපේ ලබා දෙන සැපේ ගලාගෙන එන ජීවිතයක් යාට ලැබෙනවා. එතකොට පින්වත්නි අපි මේ බුදුරජාණන් වහන්සේගේ ගුණ 9 තේරුම් ගන්න දැන් මේ අවස්ථාවේ තේරුම් ගමු. ඉතිපිසෝ භගවා අරහං බුදුරජාණන් වහන්සේ දැන් බලන්න උන්වහන්සේ සම්මා සම්බුද්ධත්වයට පත් වුණානේ. මේට අවුරුදු 2595කට කලින් සම්මා සම්බුද්ධත්වයට පත් වුණාට පස්සේ සම්මා සම්බුද්ධ. දැන් සම්මා සම්බුද්ධෝ කියන එක දෙවෙනියට ගිහිල්ලා ඉස්සරහට ඇවිල්ලා තියෙනවා අරහං කියලා වචනේ. අරහං කියන වචනේ තේරුම මොකක්ද? උන්වහන්සේ රහතන් වහන්සේ නමක්. ඔබ තමයි තේරුම. රහතන් වහන්සේ නමක් කියන්නේ දැන් උන්වහන්සේගේ හිතේ හටගත් කෙලෙස් ප්‍රහාණය කරපු කෙනෙක්. කෙලෙස් කියලා කියන්නේ අපේ සිත කිලුට වෙන දෙයට. අපේ සිත යම් වෙලාවක කිලුට වුණොත් කිලුට වෙන්න තියෙන්නේ එක්ක රාගය. එහෙම නැත්නම් ද්වේෂයෙන්. එහෙම නැත්නම් මෝහයෙන්. මේ තුන සම්බන්ධ වෙලා තමයි අනිත් කෙලෙස් ඔක්කොම හටගන්නේ. යම් වෙලාවක අපේ හිත ඒ වගේ ක්ලේශයකින් අපිරිසිදු වුණොත් ඊට පස්සේ අපේ වචන අපිරිසිදු වෙනවා. අපේ ක්‍රියා අපිරිසිදු වෙනවා. හරි පැහැදිලිව දකින්න පුළුවන්. ලෝකේ යම් කෙනෙකුගේ කටින් අපිරිසිදු වචනයක් පිට වුණාද හිත කිලුට වෙච්ච වෙලාවක්. යම් කෙනෙකුගේ කයෙන් අපිරිසිදු ක්‍රියාවක් වෙනවද සිත කිලුට වෙච්ච වෙලාවක්. යම් කෙනෙක් කල්පනාව තුළ අපිරිසිදු දෙයක් හිතනවාද
අපිරිසුදු දෙයක් හිතට එකතු වෙච්ච වෙලාවක්. ඉතින් මේවා යම් කිසි කෙනෙක් සහ මුලින්ම නැති කළාද උන්වහන්සේට කියනවා රහතන් වහන්සේ කියලා. එතකොට ගුරු උපදේශ නැතුව තමන්ගේ තනියම හොයාගත්තු වැඩපිළිවෙල තුලින් සම්මා සම්බුද්ධත්වයට පත් වීම තුලින් උන්වහන්සේ ඉස්සෙල්ලාම අරහත්ත්වයටපත් වුණා. අරහත්ත්වයටපත් වුණාට පස්සේ උන්වහන්සේගේ ජීවිතයේ විශේෂත්වය මේකයි. දැන් අපේ ජීවිතේ ගම්මු. අපේ ජීවිතේ අපි ඇහෙන් රූප බලනවා. කනෙන් ශබ්ද අහනවා. නාසයෙන් ආග්‍රහණය කරනවා. දිවෙන් රස විඳිනවා. කයින් පහස ලබනවා. හිතින් හිතනවා. මේක වැලි ගොඩකට තෙල් වක්කලා වගේ. ඒ කියන්නේ අපේ හිතට මේවා උරා ගන්නවා. ඇයින් රූප බලනකටත් එහෙමයි. කනින් ශබ්දයමත් එහෙමයි. ඒක මතකයක් හැටියට විතරක් නෙමෙයි. ඒවා කෙලෙස් හදන අරමුණු හැටියට අපිට බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙන රහතන් වහන්සේට එහෙම නෙමෙයි තියෙන්නේ. රහතන් වහන්සේට තියෙන්නේ මේ බුදුරජාණන් වහන්සේක පෙන්වා දෙන්නේ මේ වතුරේ නිලුම් කොලේ තියෙන නිලුම් කොලේට වතුර බිඳුවක් දැම්මොත් නිලුම් කොලේට උරා ගන්න නැහැ. ඒ වතුර බිඳුව මේ නිලුම් කොලේ මෙහෙම කරනකොට වතුර බිඳුව වහි යනවා. මේ අලකලොත් වතුර බිඳුව වැටෙනවා. බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙනවා නිලුම් කොලේට වතුර බිඳුවක් වගේ තමයි ඇහෙන් රූප දැක්ක කියලා. ඒ රූපේ කෙලිස් හට ගන්න අරමුණක් හැටියට හිතට යන්නේ නැහැ. කනෙන් ශබ්දය හුවා කියලා කෙලිස් හට ගන්න අරමුණක් හැටියට ඒ ශබ්දේ හිතට යන්නේ නැහැ. නාසයෙන් ආග්‍රහණය කළා කියලා කෙලිස් හට ගන්න අරමුණක් හැටියට ඒ ගඳ සුවඳ හිතට යන්නේ නැහැ. දිවෙන් රස විඳා කියලා කෙලිස් හට ගන්න අරමුණක් හැටියට ඒ රස හිතට යන්නේ නැහැ. කයට පහස ලැබුණා කියලා කෙලිස් හට ගන්න අරමුණක් හැටියට කයට ඒක හිතට යන්නේ නැහැ. හිතට අරමුණ සිතුණා කියලා කෙලිස් හට ගන්න අරමුණ හැටියට සම්බන්ධ නැහැ. ඒ තමයි අරහත්ත්වයටපත් වෙච්ච හිතක ස්වභාවය. ඉතින් මේ ස්වභාවයෙන් තමයි බුදුරජාණන් වහන්සේ වැඩ හිටියේ. අවුරුදු 45 පුරාම උන්වහන්සේගේ ජීවිතේ ඒක තියෙනවා. දැන් අපි ගමු අනාථපිණ්ඩික සිටුතුමා බුදුරජාණන් වහන්සේට 54 කෝටියක් වියදම් කරලා ජේතවනාරාමේ හැදුවා. එතකොට බුදුරජාණන් වහන්සේට වැඩ ඉන්න හැදුව සුදු හඳුන් වලින් කුටිය. මේ වහල්වල 7ක් තියෙන සුදු හඳුන් කුටියක් හැදුවා. ඉතින් අනාථපිණ්ඩික සිටුතුමා කෙරෙහි කරුණාවෙන් බුදුරජාණන් වහන්සේ මේ කුටියේ වැඩ හිටියා. උන්න වස් කාලේ ඉවර වුණාම උන්න චාරිකාය වඩිනවා. ඒතකොට උන්වහන්සේ කුටියෙන් එළියට බහලා පිටත් වෙනවා. කොහොමද පිටත් වෙන්නේ? හංසේ විල අත්හැරලා යනවා වගේ. සමහර දවස්වලට උන්වහන්සේ ඉන්නේ ගහක් යට. සමහර දවස්වලට ඉන්න උන්වහන්සේ දල්ලෙනක. මේ කිසිම තැනක උන්වහන්සේට වෙනසක් නැහැ. බලන්නේ ධර්මය අවබෝධ කරපු කෙනාගේ ස්වභාවය. ධර්මය අවබෝධ නොකරපු කෙනා නම් මක්කරාගේ සුදු හඳුන් කුටියට ගිහිල්ලා විතර අත ගායි විත්ති ඉඹි නේ හරියගේ කියයි අත ගග නඩු ගායි අයිතියට. නමුත් බලන්න මේ කෙලිස් නැති කෙනා කොයිතරම් පිරිසිදු පිවිතුරු බවකින් ජීවත් වුණාද? අනිත් එක තමයි මේ උන්වහන්සේගේ ජීවිතේ දැන් අරහත්ත්වයටපත් වුණා කියලා ලෝකයට හෙළිදරව් කළාම ඒක සාමාන්‍ය ලෝකයාට අභියෝගයක් නෙමෙයිද? අභියෝගයක්. මේ භාවනා මධ්‍යස්ථානේ පවා මේ ලෝකෙට අභියෝගයක් වුණානේ. ඒක මොකද්ද?
මේ අසපුවක් පටන් ගන්නකහා බලමු සතියෙන් මගපල ලබාපන් බලන්න. ඔහොම කියන මට්ටමට අභියෝගයක් වුණා නම් අසපුවක් හැදිලා මම අරහත්ත්වයට පත් වෙච්ච කෙනෙක් කියලා ඉන්දියාව වගේ රටක ප්‍රසිද්ධියේ කියන එක කොච්චර අභියෝගයක්ද? එතකොට උන්වහන්සේ අරහත් නෙවෙයි කියලා කියන කොච්චර මහසි ගන්න නැද්ද අනිත් අය? අපිට දැන් තේරෙන්නේ නැහැ ඒක. දැන් මම කියන උදාහරණයක්. දේවදත්ත කොච්චර මහසි ගන්න නැද්ද? අපි කියමු අර ඇතාට හොඳටම පෝලා ධර්ම සතෙක් පෝලේ එවුවා. දැන් දේවදත්තට ඕන මොකක් හරි එකක් කරන්නද? සමහර දේවදත්ත මිනිස්සුන්ට උගන්වලා කියන්නේ දැන් බලන්පල්ලා මොන දැන් එතා එනවා. මෙයා රහතන් වහන්සේ නමක් නෙවෙයි. අඩියක් හරි පස්සට ගියොත් ඔන්න හිතේ බය හටගත්තා කියලා මම ඔප්පු කරලා පෙන්නන්න. කියලා කරන්න ලෑස්ති වෙන්නේ නැද්ද මිනිස්සු? මේ මිනිස්සු කරනවා උවා. දැන් බලන්න බුදුරජාණන් වහන්සේ අර එතා එද්දී නිකන් එකක් නෙමෙයි නේ. අපි සාමාන්‍යයෙන් අපි නිකන් පාරේ යනකොට ඇතෙක් නිකන් හොරේ වෙනවත් අපි ගැස්සෙනවා. එතකොට ඒ වගේ අර ඇතෙක් බීලම බඩු මුට්ටු පොලේ ගහගෙන කඩවල් කඩාගෙන ගස් කොළන් මුදුරගෙන පාරේ ඉද්දි අනේ මේ කිසිම දෙයක් නැති බුදුරජාණන් වහන්සේ ස්වාමීන් වහන්සේලා සමග ඒ පාරේ වඩිනවා ඉස්සරහට. ආනන්ද හාමුදුරුවෝ බැලුවා. එන හැටියට ආනන්ද හාමුදුරුවෝ හිතුවේ මොකද්ද? බුදුරජාණන් වහන්සේ මේකට අල්ල ගන්නවා. ආනන්ද හාමුදුරුවෝ කල්පනා කළා ඊට ඉස්සෙල්ලා මගේ ජීවිතේ මම පූජා කරනවා. බලන්න මේ කොච්චර බරපතල ප්‍රශ්න වලට මුහුණ දුන්නාද? ඊට පස්සේ ආනන්ද හාමුදුරුවෝ ඉස්සරහට පැන්නා. පයින්කට බුදුරජාණන් වහන්සේ ආනන්ද මේට පිටිපස්සට ගියා. ආනන්දෙන්ට පිටිපස්සට ගියා. බුදුරජාණන් වහන්සේ එක පීවරක් පිටිපස්සට තියන්නේ. බලන්න නිකෙලිස් හිතක තියෙන ස්වභාවය. එතකොට මේකෙන් අපිට පේනවා බුදුරජාණන් වහන්සේගේ ජීවිතයේ පුරාම අරහත්ත්වය කියන එක දකින්න තියෙනවා. ඒ දකින්න ලැබෙන්නේ මේ බුද්ධ දේශනාවලින්. සාමාන්‍යයෙන් ලෝකේ හැමතිස් දැන් බ්‍රාහ්මණ සමාජයේ කඩාගෙන වැටුණා. ඔබ දන්නවනේ බුදුරජාණන් වහන්සේ පහළ වුණාට පස්සේ ඒගොල්ලෝ සමාජය තුළ ලොකු බලවත් වෙලා හිටියේ. ඒගොල්ලන්ගේ බල ඔක්කොම බිඳිලා ගියා. ඒත් ඒගොල්ලෝ හැමතිස්සෙම කැමති ඉන්නේ විනාශ කරන්න. එතකොට බුදුරජාණන් වහන්සේ හැමතිස්සෙම මොකද කළේ? උන්වහන්සේ ඒ සෑම දෙයකටම මූණ දුන්නා. කිසි බයක්, තැති ගැනීමක්, ඇලීමක්, ගැටීමක්, සූකයක් නැතුව. එතකොට අපි ඒ කාරණයෙන් හිත පහදවා ගන්න ඕනේ. අපි සරණ ගියපු බුදුරජාණන් වහන්සේ ඒකාන්තයෙන්ම රහතන් වහන්සේ නමක්. මේවට තමයි සද්ධාව කියන්නේ. එතකොට අපි හිත පහදවා ගන්නවා බුදුරජාණන් වහන්සේ ගැන. උන්වහන්සේ නිකලෙස් හිතකින් තමයි ජීවත් වුනේ. කවුද ජීවත් වුනේ? අපගේ ශාස්ත්‍රඥ වහන්සේ. අපිට මේ ධර්මයේ පෙන්වා දෙන උත්තරමයක්. අනේ හිත පහදවා ගන්න ඕනේ ඒකේ. ඒ හිත පහදවා ගැනීම තමයි අපේ ජීවිතේ පුණ්‍ය ගංගා බවට පත් වෙන්නේ. දෙවෙනි එක සම්මා සම්බුද්ධ. බුදුරජාණන් වහන්සේ සම්මා සම්බුද්ධයි. සම්මා සම්බුද්ධයි කියන්නේ උන්වහන්සේ කාගින්ම අහලා නෙමෙයි අවබෝධ කරගත්තේ. මේක විශේෂත්වය බලන්න. දැන් බුදුරජාණන් වහන්සේගේ බුද්ධ දේශනා 18000ක් මේ සූත්‍ර පිටකේ තියෙනවා. දැන් ඔබට කවුරු හරි දේශනාවකට ආරාධනා කළොත් ඔබ පොත් කීයක් බලනවද? ඊට පස්සේ ඔබ ඒකට වමනා කරන සටහන් ගහනවා. සූදානම් වෙනවා. කිසිම දෙයක් නැති. කිසිම දෙයක් නැති. පොතක් පැන්සලක් ළඟ නැති.
බුදුරජාණන් වහන්සේ පාරේ ඇවිදගෙන යනවා. මහා පඬිවරු වේදේ කෙල පැමිණි අය බ්‍රාහ්මණයෝ එක එක විෂයන් දන්න අය උන්වහන්සේ ළඟට එනවා ප්‍රශ්න හදාගෙන. උන්වහන්සේ විසඳන්නේ නිකන් මේ කඩු යට පොස්සට වගේ. බොහොම සුළුවෙන් කතා කරලා විසඳනවා. අපි හිතන්න බැරි විදිහේ කල්පනාවලින් උන්වහන්සේ උත්තර දෙනවා. ඒකයි මේකේ විශේෂත්වය. දැන් එක දවසක් බුදුරජාණන් වහන්සේ ගාවට එනවා තාපසෙක්. ඇවිල්ලා කියනවා ස්වාමීනි මම මෙන්න මේ දෘෂ්ටියෙන් යුක්තයි කියනවා. මොකද්ද? මම මේ කිසිම දෘෂ්ටියක් රුචි කරන්නේ නැහැ කියනවා. මම කිසිම දෘෂ්ටියක් රුචි කරන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ අහනවා ඔබ ඒ දෘෂ්ටිට රුචි කරනව නේද? අන්න කොච්චර මානසික කල්පනාවට එනවද කියලා. කිසිම දෘෂ්ටියක් රුචි කරන්නේ නැහැ කියන දෘෂ්ටියට ඔබ රුචි කරනව නේද කියලා අහනවා. එතන තමයි ආගේ ධර්මයේ විරුද්ධ චිතන. ඒ බුදුරජාණන් වහන්සේගේ බුද්ධ දේශනාවලින් අපි මේ ඉගෙන ගන්න දේවල් ලෝකෙ වෙන කිසිම විශේෂයක නැහැ. කිසිම විශේෂකින් හොයන්නත් බෑ. හොයන්නත් බෑ. වර්තමාන මේ එක එක්කෙනා මේ බුද්ධාවයි විද්‍යාවයි එකයි කී වේ දඟලන අපිට පේනවා. ඒ දඟලන දැඟලිල්ල හරි අසරණ දැඟලිල්ල. මොකද හේතුව Tamanට ශ්‍රද්ධාව නැතිකම වහගන්න දඟලන දැඟලිල්ල. එතකොට මේ බුදුරජාණන් වහන්සේගේ දේශනා තුලින් තමයි අපිට සම්මා සම්බුද්ධත්වයට පත් වෙලා අවබෝධ කරපු චතුරාර්ය සත්‍යය අපිට ඉගෙන ගන්න ලැබෙන්නේ. ඊළඟට මේ හැම බුද්ධ දේශනාවකම හරිම විශේෂයක් තිබේ. විශේෂයක් තියෙනවා. ඒ තමයි හරිම අලුත්. අලුත් කියන්නේ මේක ලෝකයේ මේ කලින් අහපු නැති දෙයට යයිති. බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ. ඒකට හේතුව සාමාන්‍ය ලෝකයාට වැටහෙන දේවල් බොහෝ විට ඒ වැටෙන දේවල් හැම එකක්ම සම්බන්ධ මොකක් හරි මතයක් එක්කයි. මොනවා හරි මතවාදයකයි සම්බන්ධ. බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ සම්පූර්ණ සම්බන්ධ අවබෝධයක් එක්කයි. ඒතර මතවාදයක් එක්ක සම්බන්ධ එකයි අවබෝධයක් එක්ක සම්බන්ධ එකයි දෙකක්. බුදුරජාණන් වහන්සේගෙන් අහනවා එක දවසක එක තැනකදී කෙනෙක් විදාන ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මේ භාග්‍යතුන් වහන්සේට ලෝකේ ඕනෑම කෙනෙක් ඕනෑම ප්‍රශ්නයක් ඇහුවොත් දෙන්න තියෙන හරිම උත්තරේ දෙනවා. ඒක කොහොමද කරන්නේ? භාග්‍යතුන් වහන්සේ කලින් කල්පනා කළාද මගෙන් මේක ඇහුවොත් මම මේක දෙනවා කියලා කලින් කල්පනා කළාද මේක කරන්න කියලා ඇහුවා. බුදුරජාණන් වහන්සේ හරි ලස්සන උපමාවක් දේශනා කළා. මේ මේ වාහන හදන බාස්ලා ගැන දන්නවද කියලා ඇහුවා. දන්නයි කියලා. ඒක මේ වාහනේ හැම කෑල්ලම හදපු බාසුන්නේ. ඒ වාහනේ ඔක්කොම සෙට් කළාට පස්සේ කෙනෙක් අහනවා මේ අනේ බාසුනේ අර අතන ප්‍රශ්නයක් තියෙනවා මොකද්ද මේ? එයාට පොත් බලන්න ඕනද කියලා අහනවා. එයාට කල්පනා කර ඉන්න ඕනද කියලා අහනවා. එයා දන්නවා මෙතන අතන ප්‍රශ්නේ ඇති වෙන්නේ මෙන්න මේ කෑල්ලේ වැරද්දේ. ආන්නේ විදිහටයි කියනවා. තථාගතයන් වහන්සේට ආන හැම ප්‍රශ්නයකටම විසඳුම එන්නේ ඒ හැම එකක්ම අවබෝධ කරපු නිසා. එතකොට මේ හැම එකකින්ම බුදුරජාණන් වහන්සේගේ සම්බුද්ධත්වයේ තමයි මතුවෙන්නේ. මේ හැම බුද්ධ දේශනාවකම මතුවෙන්නේ ඒක. අර මාර්යා ගැන තොරතුරු, යම රජුරු ගැන තොරතුරු. ඒක දැනග තියෙනවා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා යම රජුරු හිතපු එකක්. අපි හිතාගෙන ඉන්නේ කතන්දර කියලානේ. යම රජුරු බුදුරජාණන් වහන්සේ දේශනා කරන මහණෙනි යම රජුරන්ට හිතුණා. අනේ මේ සත්වයන් මේ පව් කරලා මෙහි ඇවිල්ලා දුක් විඳිනවා. යම රජුරු කරන්නේ හැමතිස්සෙම මේක මතක් කරලා දෙන කෙනෙක්. අනේ පව්ගෙන් දුක් විඳිනවා.
දැන් මෙයාට මේක බලලා එපා වෙලා. අනේ මට මේකෙන් චුත වෙලා බුදු කෙනෙක් පහළ වෙච්ච අවස්ථාවක මිනිස්සෙක් වෙලා ඉපදිලා ඒ බුදුරජාණන් වහන්සේ ගාව මහාන වෙලා අනේ මටත් ධර්මය අවබෝධ කරගන්න නැත්නම් කොයිතරම් හොඳද කියලා මහණෙනි යම රජුරු හිතුවා කියනවා. ඉතින් අර නිරේ විස්තර කියලා කියනවා මහණෙනි මම මේ කාගෙන්වත් අහලා නෙමෙයි කියන මේ කියන්නේ. මම අවබෝධයෙන් දැක්ක කියන මේගොල්ලන්ගේ මේ தත්ත්වය. එතකොට හැමතිස්සෙම මේ බුදුරජාණන් වහන්සේගේ දේශනාවල කෙනෙක් අහලා කියන කතාවක් නෙමෙයි තියෙන්නේ. අත්දැකීමෙන් කියන කතාවක්. ඒක මේ දේශනා පුරාම දකින්න ලැබෙන එකක්. එතකොට මේ ඒ අසුරෙන් අපිට බුදුරජාණන් වහන්සේටම පහළ වුණේ මොකටද කියන කාරණේ තේරුම් ගන්න ඕනේ. බුදුරජාණන් වහන්සේටම පහළ වෙච්ච කාරණේ තමයි පළවෙනි ගුණෙම මතුවෙන්නේ. මොකක්ද ඒ? නිකලස් වීම, අරහත්ත්වයටපත් වීම, සසර දුකෙන් මිදීම. එතකොට බුදු කෙනෙක් පහළ වෙන්නේ චතුරාර්ය සත්‍ය ධර්මයේ ලෝකයට ලබා දෙන්නයි. ඒ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කිරීමේදී මෙන්න මේම පියවර හතරක් තියෙනවා. සෝවාන්, සකදාගාමි, අනාගාමි, අරහත් කියලා. එතකොට මේ පළවෙනි පියවරේදී මෙන්න මෙහෙම මනස හිතේ දියුණුව ඇති වෙනවා. දෙවෙනි පියවරේදී මෙහෙම වෙනවා. තුන්වෙනි පියවරේදී මෙහෙම වෙනවා. හතරවෙනි පියවරේදී මෙහෙම වෙනවා කියලා මේ ඔක්කොම අවබෝධයෙන් දේශනා කළේ බුදුරජාණන් වහන්සේ. එතකොට අපිට පේනවා උන්වහන්සේගේ සම්බුද්ධත්වය මේ සෑම දේශනාවකම දකින්න ලැබෙනවා. එතකොට ඔබ පහදින්න ඕනේ. ඒ බුදුරජාණන් වහන්සේ ගැන අනේ මගේ ශාස්ත්‍රඥ වහන්සේ ඒකාන්තයෙන්ම සම්මා සම්බුද්ධයි කියලා පහදින්න ඕනේ. ඊළඟට පින්වත්නි බුදුරජාණන් වහන්සේගේ තුන්වෙනි ගුණේ විද්‍යාචරණ සම්පන්න. විද්‍යා කියන්නේ විද්‍යාව. චරණ කියන්නේ හැසිරීම. එතන විද්‍යාව කියලා කියන්නේ බුදුරජාණන් වහන්සේගේ ඥාන වලට කියන නමක්. ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේ පරිශ්‍රණයක් කළා. ඒ පරීක්ෂණයට කියන්නේ ආර්ය පරීක්ෂණය කියලා. උන්වහන්සේ පරීක්ෂණයකදී මේ මිනිස්යා සිත පිරිසිදු කරලා ශ්‍රේෂ්ඨත්වයටපත් වෙන්නේ කොහොමද කියන්නේ. ඒ පරීක්ෂණය කරගෙන යනකොට උන්වහන්සේට විද්‍යාව පහළ වුණා. දැන් මේ ධම්මචක්කපවත්තන සූත්‍රයේ තියෙන්නේ මේ සංඥා උදපාදි, විද්‍යා උදපාදි, ආලෝක උදපාදි විද්‍යාව පහළ වුණා. මේ විද්‍යාව අතර බුදුරජාණන් වහන්සේ සොයාගත්තු විද්‍යා තුනක් තියෙනවා. ඒකට කියන්නේ ත්‍රිවිද්‍යා කියලා. පළවෙනි එක තමයි පුබ්බේ නිවාසානුස්සති ඥානය. ඒ කියන්නේ පෙර අතීතයේ ජීවිත දකිනා නුවණ. දැන් අපි ඔක්කොගේම මේ ස්මරණේ තියෙනවා. අපිට මතුවලා නැති අපි ඒක මතුවෙන ආකාරයට මේක දියුණු අපේ නුවණ දියුණු වෙලා නැති නිසා. සමහරුන්ට බුදුරජාණන් වහන්සේගේ කාලේ හිටියා කල්ප ගණන් ආපස්සට බලන්න පුළුවන්. සමහර දෙවිවරුන්ට තමන් හිටපු අතීත ජීවිතේ මතක් වෙනවා. දැන් මේකේ තියෙන්නේ හතරවෙනි ධ්‍යානයේට සිත දියුණු කරලා ආපස්සට බලලා කල්ප ගණන් බලන්න පුළුවන්. උබ්බේ නිවාසානුස්සති ඥානයි. බුදුරජාණන් බොහෝ දෙනෙකුට තියෙන්නේ තමන්ට විතරයි. තමන්ගේ ජීවිතය විතරයි බලන්න පුළුවන්. බුදුරජාණන් වහන්සේට ඕනම කෙනෙකුගේ ජීවිතය බලන්න පුළුවන්. එක තැනක තියෙනවා උන්වහන්සේ දවසක් පාරේ යද්දී මේ මහා ආඩම්බරකාර මේ බ්‍රාහ්මණෙක් හිටියා. එයා කල්පනා කළා මේ හැමෝම වල් වෙන තැන්වල මම මරනවා වල්ලන්නේ නැහැ මම වෙරි ස්පෙෂල් තැනක මම වල්ලන්න ඕනේ. එහෙම මෝඩකමට හිතනා ඉන්නවනේ. දැන් මෙයා බැලුවා කොහෙද මාව වල්ලන්න සුදුසු තැන. වාක්‍ය බලාගෙන යද්දී විශාල නුග ගහක් තියෙනවා. අතු මේ මූල් බැහැලා වෙච්ච විශාල නුග ගහක්. සේවකයෝ ගෙනුන දැන් මේ නුග ගහ කප්පවනවා. සුද්ධ කළ නැති කරන්න මේ කවුරුවත් වලලපු නැති පිරිසිදු තැන. ඉතින් බුදුරජාණන් වහන්සේ මෙතෙන්ට වැඩියා. වැඩිලා ඇහුවා මොකද මේ පින්වත
ස්වාමීනි මම කල්පනා කළා කවුරුන් නොකරපු දෙයක් කරන්න. මොකද්ද? මම මලාට පස්සේ හොඳ සුද්ධ වූ තැනක මගේ මිනි වල්ලන්න ඕන කියලා. ඉතින් ඇහුවා බුදුරජාණන් වහන්සේ මේ ඔයාගේ නම මොකද්ද කියලා. නම කිව්වා. උන්වහන්සේ කියනවා ඔයා ඔය නමින් ඔතන 14000 වතාවක් වල්ලා තියෙනවා කියලා. බලන්න මේ එක පාට හොයනවා අතීතේ. ඒක තමයි නියම විද්‍යාව. බුදුරජාණන් වහන්සේගේ කාලේ හිටියා රහතන් වහන්සේ නමක් හිටියා පිළින්දි වච්ච කියලා. රහතන් වහන්සේ නමක්. නමුත් උන්වහන්සේට පුරුද්දක් තිබුණා නිකන් මිනිස්සුන්ට නිකන් මේ පාච්චල් වෙන විදිහේ වචන කතා කරනවා. මිනිස්සුන්ගේ මේ කොහෙද තෝරන්නේ? මිනිස්සුන්ට හරි ෂොක් වදිනවා මේ තෝ කියනවා කියන්නේ. එතකොට අහනවා ඒ වගේ බාල කරන කතා කරනවා. ඉතින් මිනිස්සුන් පැමිණිලා ගියා මේ ස්වාමීන් වහන්සේ කතා කරන්න දන්නේ හරි විහිද තැලෙන වචන කතා කරනවා. බුදුරජාණන් වහන්සේ දාලා මේ ඒ පිළිඳුවත් භික්ෂුව පිරිසිදු හිතෙන්මයි කොයි කතා කරන්නේ. තරහක් නැහැ. එකම හේතුවක් තියෙනවා. අවුරුදු 500ක්ම යා උසස් කුලේ ඉපදිච්ච කෙනෙක් එක දිගට ඒ පුරුද්ද කිව්වනේ. ඒකවල එකපාරට බුදුරජාණන් වහන්සේ පුළුවන් තව කෙනෙකුගේ ජීවිතය සම්බන්ධයෙන් එහෙම කොහෙලා කියන්නේ. එක ස්වාමීන් වහන්සේ නමක් හිටිය රහතන් වහන්සේ නම මේ ගොඩක් වළඳන. සමහර අතර කතාවක් ගියා මේ ස්වාමීන් වහන්සේ දන්නේ නැහැ රහතන් වහන්සේලා කියලා. මේ හරි පෙරේතයි කියලා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ මේ ගෙන්නලා ඇත්තද මහණෙනි මේ කුච්චේ වළඳුවත් මදි කියන්නේ? අනේ ස්වාමීනි ඔය ටිකයි මම වැරද්ද කිව්වා. බුදුරජාණන් වහන්සේ භික්ෂුන් වහන්සේලාට කියන මහණෙනි මේ භික්ෂුව රහතන් වහන්සේ නම මේ භික්ෂුව ආත්ම භාව 500ක් අලියෙක් වෙලා ඉඳලා තියෙනවා. බලන්න මේ පුරුද්ද පස්සෙන් එන හැටි. එතකොට දැන් අපි දන්නේ නැහැනේ මිනිස්සුන්ගේ දුර්වලකම් එහෙම එනකොට. අපි සමහරට මේ දුර්වලකමට විනානවා. නමුත් අපේ දුර්වලකම් කොච්චර අපි සංසාරයෙන් ඇවිල්ලා ඇද්ද? මේ සියල්ල බුදුරජාණන් වහන්සේට එක් ක්ෂණයකින් දකින්න පුළුවන්. අන්න ඒවට තමයි විද්‍යාව කියන්න ඕනේ. ඊළඟට උන්වහන්සේට තිබුණා චුතූපපාත ඥානය. සත්වයන් චුත වීම උපදීම දකින්න ඕන. උන්වහන්සේ මේ දේශනාවල තියෙන දිව්‍ය ලෝක, බ්‍රහ්ම ලෝක, අපාය, නිරය මේවේ ආයුෂ පවා මේ අසවල් එකේ ගියොත් මෙච්චර කල් ජීවත් වෙනවා. අසවල් නිරේ උපන්නොත් මෙච්චර කල් ඉන්නවා. අසවල් නිරේ උපන්නොත් මෙච්චර කල් ඉන්නවා. මේ නිරේට කියන්නේ මේ නම, අසවල් නිරේට කියන්නේ මේ නම. මේ ඔක්කොම හොයාගත්තා නේද? ඔයාගෙන ඔක්කොම විස්තර කරලා තියෙනවා. ඒකට කියන්නේ චතුප්පාද ඥානය. ඊළඟ විද්‍යාව ආසවක්ඛේ ඥානය. ආසවක්ඛේ ඥානය කියන්නේ ආශ්‍රවයන් ක්ෂය කිරීමේ නුවණ. පින්වත්නි අපේ හිතේ අපේ ඕනම ස්වરૂපයකින් අපේ කෙලෙස් හැඟවිලා තියෙන්න පුළුවන්. ඕනම ස්වરૂපයකින් හොයන්න බැරි විදිහට. බුදු දේශනාවේ සඳහන් වෙනවා සමහරු භාවනා කරලා ධ්‍යාන වඩලා බඹලෝ ගිහලා උපදිනවා කල්ප ගණන් ඉන්නවා. ඉඳලේ ආර්ශය ඉවරුනාට පස්සේ කෙලෙස් ඒ කර්ම විපාක අනුව සමහර ආශ්‍රව තියෙනවා. දැන් ආශ්‍රව විස්තර කරනවා. ආශ්‍රව වලින් කරන්නේ කර්මයක් එක්ක සම්බන්ධ වෙලා මේ උපතක් කරා අරගෙන යනවා. ආශ්‍රවයෙන් කරන්නේ උපතක් කරාගෙන යනවා. කර්මයෙන් කරන්නේ විඳවනවා. ඒතර ආශ්‍රවයෙන් කරන්නේ උපතක් කරාගෙන යනවා. බුදුරජාණන් වහන්සේ දේශනා අත්තිවික්කවේ නිරේගාමිනී ආසව. සමහර ආශ්‍රව තියෙනවා. ඒ ආශ්‍රවයෙන් කරන්නේ නිරේට අරන් යන පුද්ගලයා. එතකොට අත්තිවික්කවේ නිරේ වේදනීය කම්ම විපාක. එතකොට කර්ම විපාකයෙන් කරන්නේ විඳවන එක.
දැන් උතරින් මතක තියාගන්න ආශ්‍රවය කර්මයේ වෙනස. මේක තියෙනවා නිබ්බේධික කියන සූත්‍රය පොළාසෙන්. මේ ඒතරේ සමහර ආශ්‍රව තියෙනවා නිරේට පුද්ගලයව අරගෙන යනවා. තිරිසන් ලෝකෙට ගෙනියනවා. പ്രേත ලෝකෙට ගෙනියනවා. අපායට ගෙනියනවා. මේ ආශ්‍රව පේන්නේ නැහැ. ඒතර මේ ආශ්‍රව දැකලා ඒවා ප්‍රහාණය කිරීමේ ඥාණයට කියනවා ආසවක්ඛේ ඥාණය කියලා. මේවා තමයි විද්‍යාව. දැන් බුදුරජාණන් වහන්සේගේ විද්‍යාව දැන් අපි ගත්තොත් උන්වහන්සේගේ විද්‍යාව පටන් ගන්නවා සම්මා දිට්ඨිය. උන්වහන්සේගේ විද්‍යාව ඉවර වෙනවා අරහත්ත්වයෙන්. ඒ කියන්නේ මේ ආරම්භයක් තියෙනවා, මැදක් තියෙනවා, අවසානයක් තියෙනවා. උන්වහන්සේගේ පරිශ්‍රණයේ ඒ විද්‍යාව ඒ පරිශ්‍රණයේ ශ්‍රාවකයන්ටත් එහෙමයි. අරහත්ත්වයටපත් වීම ඉවර වෙනවා. දැන් මේ ජීවිතයේදී කෙනෙක් සෝවාන් වෙලා, සකදාගාමී වෙලා, අනාගාමී වෙලා අරහත් වෙනවා. ඒ විද්‍යාව එතනින් සම්පූර්ණයි. දැන් මේ අපි හිතන මොඩර්න් සයන්ස් එහෙමද? මේකේ කොනක් පුටක් නැහැ. කොටි වර්ගයක්. මේක ඉවර වෙන තැන නැහැ. මේගොල්ලෝ දැන් ওই සයන්ටිස්ට්ලා හොයාගෙන යන මාර්ගයේ කවදා කොතැනකදී කොයි විදියට අවසන් වෙයිද කියලා කවුරුවත් දන්නේ නැහැ. ඉබඳු මේ අවිද්‍යා සහගත සංසාරي වගේ විද්‍යාවක් කොහොමද මේ ගෞතම බුදුරජාණන් වහන්සේ පුටුවාගත් විද්‍යාවත් එක්ක සමාන වෙන්නේ? කිසිසේත්ම නැහැ. බුදුරජාණන් වහන්සේගේ විද්‍යාව මොකද්ද? දැන් ඔය කියපු විද්‍යාව තමයි. එතකොට මේ විද්‍යාවෙන් කරලා දෙන්නේ අවබෝධය ඇති කරලා නිකලෙස් කරනවා. ඒ නිකලෙස් කරන එක ඉවරයක් තියෙනවා. දැන් සෝවාන් වුණොත් ආත්ම 7කින් ඒක ඉවර වෙනවා. සකදාගාමී වුණොත් ආත්ම 2කින් ඉවර වෙනවා. අනාගාමී වුණොත් ආත්මකින් ඉවර වෙනවා. අරහත් වුණොත් මේ ජීවිතේ සම්පූර්ණයෙන් ඒක සම්පූර්ණයි. ඒතර මේක තමයි නියම විද්‍යාව. ඉතින් බුදුරජාණන් වහන්සේ විද්‍යාවෙන් යුක්තව චරණ ධර්මයක් තිබුණා. ඒ කියන්නේ අවබෝධයට අනුව තමයි ජීවත් වෙන්නේ. දැන් අපි ගමු මෙහෙම ප්‍රොෆෙසර් කෙනෙක් ඉන්නවා කියමු. යා ප්‍රොෆෙසර් ගෙදරටද විශ්වවිද්‍යාලයටද? විශ්වවිද්‍යාලයට විතරට. ගෙදරට ප්‍රොෆෙසර් නෙමෙයි. එතකොට එයා යනවා කියමු ක්ලබ් එකකට ගිහලා බොනවා. ඊට පස්සේ කවුද එයා? ඊට පස්සේ එයා යනවා වල් වැඩ කරන්න. එතකොට කවුද එයා? සල්ලාලය. එතකොට අපිට පේනවා එයාගේ උගත්කමත් එක්ක හැමතිස්සෙම ක්‍රියාව බද්ධ වෙලා නැහැ. අවබෝධයත් එක්ක ක්‍රියාව බද්ධ වෙලා නැහැ. දැක්කනේ විද්‍යාචරණ නැති විද්‍යාව තමයි මේ මොඩර්න් සයන්ස් කියන්නේ. දැන් බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකෙක් වෙනවා කියම අපි. දැන් සෝතාපන්න වෙලාවෙ ඉඳලා කෙනෙක් සෝවාන් මාර්ගයට ආපු වෙලාවෙ ඉඳලා ඒ අවබෝධයත් එක්ක හැසිරීම තියෙනවා. බලන්න වෙනස. ශ්‍රාවකෙන්ටත් ඒක එහෙමයි. එතකොට අපගේ ශාස්ත්‍රුන් වහන්සේට උන්වහන්සේ ඇති කරගත්තු විද්‍යාව තුළ හැම ක්ෂණයක්ම උන්වහන්සේ ගත කළා. ඒ අවබෝධය තුළ තමයි උන්වහන්සේ හිටියේ. උන්වහන්සේගේ ජීවිතේ පුරා හරිම ආශ්චර්යයි. උන්වහන්සේ නිදි කිරා වැටිච්ච අවස්ථාවක් නැහැ. උන්වහන්සේගේ වචනයක් වැරදිලා පිටවෙච්ච අවස්ථාවක් නැහැ. උන්වහන්සේගේ ගමනක් වැරදිලා හරිගස්සපු අවස්ථාවක් නැහැ. දැන් අපි නම් ගිහිල්ලා ආයෙත් එනවනේ. මට මේක අමතකුණා. එහෙම එකක් මොකුත් නැහැ. දැන් ඔබට ඕනේ නම් මේ ලෝකේ අංග සම්පූර්ණ මිනිසයා හොයාගන්න. ඔබට හම්බ වෙනවා ඒ බුදුරජාණන් වහන්සේ. උන්වහන්සේගේ බුදුරජාණන් වහන්සේගේ ජීවිතය බලද්දී ඒ අංග සම්පූර්ණ බව උන්වහන්සේගේ ජීවිතේ පුරා දකින්න ලැබෙනවා. දැන් සාමාන්‍යයෙන් බලන්න උන්වහන්සේ සම්බුද්ධත්වයට පත් වුණේ වයස 35 දී. උන්වහන්සේ පිරිනම් පෑවේ වයස 80 දී. සාමාන්‍යයෙන් අපේ නම් වයස 80 වෙනකම් හිටියත් අපි 35 ඉඳලා අපේ දැනුම ටික ටික මේ ලෝකේ තොරතුරු අරගෙන ටික ටික වැඩි වෙනවනේ. අපේ දැනුම වැඩි වෙනවා. අපි එතකොට අවුරුදු 35 දී දරුවෝ මත 80 වෙනකට වෙනස් වෙනවනේ.
අපි කියනවා මේට අවුරුදු 45කට කලින් මං කල්පනා කළේ මේ විදිහටයි. දැන් මං වෙනස් කරා කියලා. එහෙම වෙන්නේ නැද්ද අපිට? අපිට එච්චර වයසක් යන්න ඕනද අපි හිතන්නේ තීරණ වෙනස් කරන්න? අපි කියපු දේවල් අපි කොච්චර වෙනස් කරනවද? අපේ දැනුම කොච්චර වෙනස් වෙනවද? අපි හිතපු නැති දේවල් අපි කියන මං ඉස්සර හිතන් හිටියේ අරක මෙහෙමයි කියලා. මං දැන් ඊ අදහස අතෑරියා. අපි කියන්නේ බුදුරජාණන් වහන්සේ අවුරුදු 35 දී සම්පූර්ණ වෙලා ඉවරයි. දැන් මේ අවුරුදු 45 තුල කලේ ඒ දැනුම බෙදපු එක නිසා ඒ දැනුම වර්ධනය වුණේ එකක් නෙමෙයි. ඒකයි විශේෂත්වය. අවුරුදු 35 දී ගත්ත දැනුම අවුරුදු 45 බෙදුවා. ඒ අවබෝධය. අපිට වෙන්නේ ඒක නෙමෙයිනේ. අපි හැමතිස්සෙම ගන්නත් ඊළඟට එන දැනුමට මේ ගන්න තීරණ වෙනස් කරනවා. එහෙමයි තියෙන්නේ. එතකොට බුදුරජාණන් වහන්සේ තමයි විද්‍යාචරණ සම්පන්න. ඒ විද්‍යාචරණ සම්පන්න වූ ශාස්ත්‍රුන් වහන්සේ නමක් අපිට සරණ යන්න ලැබීම ගැන අපි කොයිතරම් සන්තෝෂ වෙන්න ඕනේ. කොයිතරම් සන්තෝෂ වෙන්න ඕනේ. මම කියන්නේ අපිට මේ වගේ විස්තර වශයෙන් දැන් සමහරට ඔබ බුද්ධං සරණං ගච්ඡාමි කියපු කෙනෙක්. නමුත් සමහරට ඔබ මේ කියපු පැති වලට හිතලවත් නැතිවෙත් සමහරවට ඔබ. බුදුරජාණන් වහන්සේගේ මේ එක ගුණයක් පාසා අපි හිතලා නැතුව ඇති. එතකොට එහෙම වුණොත් අපිට ශ්‍රද්ධාව කියන එක පිළිටන්නේ කොහොමද? අපි දන්නේ නැත්තම්, අපි හිතලා නැත්තම්, අපිට තේරෙන්නේ නැත්තම්. අන්න ඒකයි මේ. එතකොට අපි උන්වහන්සේ විද්‍යාචරණ සම්පන්නයි කියන කාරණේ අපි හොයන්න ඕනේ. හොයනකට තමයි අපිට හම්බ වෙන්නේ. දැන් අපි ගත්තොත් අපි ළඟ රත්තරන් ගුලියක් අපි රත්තරන් තියෙනවා කියමු. මේ රත්තරන් ටික උපදැම්මොත් තමයි දිලිසන්නේ. ඒ වගේ අපි බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තුලින් කියවද්දම උන්වහන්සේ හම්බ වෙන්නේ අපිට. ඒකයි උන්වහන්සේ දේශනා කළේ යෝ ධම්මං පස්සති සුමං පස්ස. යමෙක් ධර්මයේ දකින්නවා නම් එයා තමයි මාව දකින්නේ. එතකොට විද්‍යාචරණ සම්පන්නයි. උන්වහන්සේගේ ජීවිතේ පුරාම ඒක අපිට දකින්න ලැබෙනවා. වෙන කිසිම දැන් අපි ගත්තොත් ලෝකේ ආගමික නායකයෙකු විතර නෙමෙයි මිනිස්සුන් ගත්තා. ඒ වගේ විද්‍යාචරණ සම්පන්න කෙනෙක් මේ ලෝකේ කොහෙවත් නැහැ. අපිට දකින්න හම්බ වෙලා නැහැ. හම්බ වුණා නම් වார்த்தාවක් තියෙනවා. දකින්න ලැබෙනවා. විස්තරයක් කොහේ හරි තියෙනවා. අපි වෙන ආගමක හැදෑරුවොත් මම ඒක කියන්නේ නැහැ. මේ හම්බ වෙන්නේ නැහැ. මොකද අපි මේ පොත්පත් කියවලා තියෙනවා. විද්‍යාචරණ සම්පන්න කෙනෙක් ලෝකෙ වෙන හම්බ වෙන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේගේ ජීවිතේ පුරාවටම මේ විද්‍යාචරණ සම්පන්න කියන එක බුද්ධම උන්වහන්සේ ගත්තු තීරණ කතා කරපුවා පනවපු නීති සෑම දෙයක් තුළ මේක තියෙනවා විද්‍යාචරණ සම්පන්න. හරිම පුදුමයි. ඊළඟ ගුණේ සුගත. සුගත කියලා කියන්නේ ආර්ය ශ්‍රාංගික මාර්ගයේ සම්පූර්ණ කිරීම නිසා නිවන අවබෝධ වීමට කියනවා. දැන් සාමාන්‍යයෙන් අපි ගමු ළමෙක් ඉන්නවා කියමු ගෙදරක මේ ළමයා නරක යාළුවෝ ටිකක් එක්ක ග්‍රෑ වෙලා එනවා ඒ ක්ලබ් ගාන යනවා කියලා කියමු. දෙමව්පියෝ කියයි පුතා ඔයා ඔය යන පාර නම් හොඳ නැහැ කියලා කියයි. ඉතින් අපි පාර කියලා කිව්ව මොකේද? එයාගේ වැඩපිළිවෙලට. එතකොට කවුරු කෙනෙක් ඉන්නවා මේ බොහොම හොඳට ජීවත් වෙනවා. ඒකට අපි කියනවා හොඳ ගමනක් යන කෙනෙක්. ඒතර ගමන කියලා කිව්වේ එයා ජීවත් වෙන පිළිවෙලට. මේකේ ඒ අර්ථය තියෙනවා. සුගත කියලා කිව්වේ සුන්දර ගමනක් ගිය. සුන්දර ගමනක් ගිය කියන්නේ සුන්දර ගමන තමයි ආර්ය අෂ්ටාංගික මාර්ගය. ඒ ආර්ය අෂ්ටාංගික මාර්ගය සම්පූර්ණ කරගෙන නිවන කරා වැඩම කළා කියන අර්ථය තමයි මේ සුගත කියන එකේ තියෙන්නේ. යම් කිසි කෙනෙක් ආර්ය අෂ්ටාංගික මාර්ගය ගමන් කරලා රාග දේශ මොහ ප්‍රහාණය කළා සුගත. එතකොට අපේ ශාස්ත්‍රඥ වහන්සේ සුගත බව අපි අවබෝධ කරගන්න ඕනේ. ඊළඟ එක
ලෝක විදු. විදු කියන්නේ සම්පූර්ණයෙන්ම අවබෝධ කරගත්තු. කියලා ලෝක විදු මේ ලෝකයන් භෞතික ලෝකේ විතර නෙමෙයි. මේ සත්ත්ව ලෝකත් අවබෝධ කරගත්තා. අද අපි අර මේ මහත්තුගේ අවශ්‍යතාවයකට දීඝනිකාය පොඩ්ඩක් බැලුවා අපි අග්ගඤ්ඤ සූත්‍රයේ. ඒකේ තියෙනවනේ අර මේ පෘථිවිය හැදෙන හැටි. ඒකේ තියෙනවා බුදුරජාණන් වහන්සේ දේශනා කළා දැන් මේ ලෝක විනාශයේදී ඒකේ පෘථිවිය විනාශ වෙද්දී මේ සත්වයන් ආලෝක බවට පත් වෙනවා කියලා. ඒකේ තේරුම තමයි මේ සත්වයන් නැති වෙන්නේ. මොන විදියකින් හරි කර්මානුරූප මොන විදියකින් හරි පවතිනවා. එතකොට කාලය ගියාම මේ ලෝකෙ හැදෙනවා කියලා තියෙනවා. මේක හැදුනට පස්සේ අර සත්‍යයන් ආලෝක බවට පත් වෙච්ච මේ ලෝකෙට පාත් වෙනවා. පාත් වෙලා මේ ආකාශයේ ඉන්නවා. එතකොට මේ පෘථුවිය මේ කිරි එකක් කුණු කළාම එලකිරි උණු කරාට පස්සේ දැන් උණු කරලා අපි නිවෙන්න ආරිනවා. දුන් දඩා තිබිලා ඊට පස්සේ ටිකක් නිවෙනකොට මොකද හැදෙන්නේ? කිරියක උඩ යොදයක් හැදෙනවා. මේ වගේ මේ පෘථුවියේ යොදයක් හැදෙනවා. හැදුනට පස්සේ මේ යොදයෙන් එනවා කියන සුවඳක්. ඒක තියෙනවා පෙන්නලා මේ යොදේ නිකන් බටර් වගේ කියනවා. සුවඳක් එනවා කියනවා. ඊට පස්සේ මේ පෘථිවිය එක්තරා අවස්ථාවක්. සුවඳක් එනවා හොඳ පැහැපත් මේ මීපැණි වගේ රහක් කියනවා තියෙන්නේ. ඊට පස්සේ මේගොල්ලෝ මේ පෘථිවියේ ඉන්නකොට දැන් මේගොල්ලෝ මේ පෘථිවියේ ආශ්‍රයෙන් ආකාශයේ ඉන්නකොට දැන් මේ සුවඳ දැනෙනවනේ මේගොල්ලන්ට. සුවඳ දැනෙනවා. දැනට එක්කෙනෙක් මොකද කරන්නේ? ආයාසයෙන් උත්සාහයක් අරගෙන මේ යොදී මෙහෙම ගානන්නේ. ගාලා දිවේ ගා ගන්නවා. ගාගත්තාම යා කියනවා ශා රස. එතකොට අනිත් ඇයට උනන්දුවක් ඇති වෙනවා. මොකද්ද මේ? දැන් අපිට උනත් එහෙම දැන් අපි ඔක්කොම ඉන්න අපි නොදැකපු දෙයක් නොකාපු දෙයක් එක්කෙනෙක් ගෙනල්ලා ඇඟිල්ල ගහලා කටේ ගහලා රස කියනවා. එතකොට ඔබට මොකද්ද ඇති වෙන්නේ? අපිට පී බලන්නේ කියලා නේද? මේ වගේ අන්තිම ගන්නවා. අපි මොන්නේ තියෙන විවිධ පුසිල වලින් ඔය එක එක කතන්දර හදන්නේ දැන් ඔය. ඒක මේ නමුත් මේ බලන්න කවුරුවත් දන්නේ නැති විස්තර ලෝකෙ ගැන. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඒ අර මෙහෙම දිව දාන මෙහෙම දිව රස කීපිට නිසාලු එහෙම ඒ නිසා කියන උන්වහන්සේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඒ නිසායි මේ වර්ණී මිනිසයා රසවත් කෑමක් හම්බුනනම් චුට්ටක් ඉස්සෙල්ලා කාලා රස බලලා හරියට කියනවා. ඒ පුරුද්දලු. ඒ කියන්නේ අපි කලින් අපි ඒ වගේ තත්ත්වවලටපත් වෙලා ඉතින් මේ වගේ බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙනවා ලෝක ගැන. මේ ලෝක ගැන දසදහසක් ලෝක ගැන එක තැනක තියෙනවා ආනන්ද හාමුදුරුවෝ අහනවා බුදුරජාණන් වහන්සේගෙන් භාග්‍යවතුන් වහන්සේ මේ කකුසඳ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයන් වහන්සේ නමක් මේ සහස්සී ලෝක ධාතුව කියන්නේ හිරුසඳු දහසක් තියෙන ලෝක ධාතුවට ඇහෙන්න කතා කරලා තියෙනවා කියලා භාග්‍යවතුන් වහන්සේ වදාලා. එහෙම කිව්වා තමයි. බුදුරජාණන් වහන්සේට මේ ලෝක කීයකට ඇහෙන්න කතා කරන්න පුළුවන් කියලා. එතකොට බුදුරජාණන් වහන්සේ වදාලා ආනන්දය මේ තථාගතයන් වහන්සේලාගේ කුසලතාවයේ මනින්න බෑ කියලා. දෙවෙනි වතාවක් කියනවා නේ භාග්‍යවතුන් වහන්සේ ලෝක කීයකට ඇහෙන්න කතා කරන්න පුළුවන් කියලා. ඒක මනින්න බෑ කියලා. තුන්වෙනි වතාවක් තහනකට කියනවා ලස්සන කතාවක්. කියනවා බුදුරජාණන් වහන්සේ ආනන්දය දැන් හිරු සඳු එළිය කරන මේ ලෝකය තියෙනවනේ. මේ වගේ ලෝක 1000ක් එකතු කරලා කියනවා චූලනිකා සහසී ලෝක ධාතු. ඒ 1000 වගේව 1000ක් මජ්ක්‍ධිමා සහසී ලෝක ධාතු. ඒ 1000 වගේව 1000ක් තිසහස්සී මහා සහසී ලෝක ධාතු. බුදුරජාණන් වහන්සේ වදාළ ආනන්දය තථාගතයන් වහන්සේට ඕන නම් මේ ඔක්කොම ලෝක වලට කතා කරන්න පුළුවන්. ඒ ලෝක වලින් එහාට උනත් කතා කරන්න පුළුවන්.
ඒකට ආනන්ද හාමුදුරුවෝ අහනවා ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ කොහොමද ඔබ කරන්නේ? කොහොමද මේ ලෝක වලට කතා කරන්නේ? දැන් බලන්න මේ මීට අවුරුදු 2500කට කලින් බුදුරජාණන් වහන්සේගේ අවබෝධය කියන ආනන්දය මං ඉස්සල්ලාම මේ ලෝකෙට ඒ ලෝක වලට යවන්නේ ආලෝකය කියලා. දැන් අපිට පොඩ්ඩක් තේරෙනවා ඒක. ඒ කාලේ ආලෝකය යවුවට පස්සේ ඒ ආලෝකය යවපු දිශාවට මිනිස්සු යොමු වෙනවා කියනවා. ඊට පස්සේ මම ශබ්දය යවනවා කියනවා. බලන්න උන්වහන්සේ ලෝකවිදු මේ වර්තමානයේ මේ වගේ මිනිස්සු හොයාගනීමේවා ටිකක් හරි මේ ලෝකෙ ගැන කියලා මේ දන්නේ නැති යුගයක. ඊළඟට බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙනවා නිරේ ගැන, තිරිසන් අපාය ගැන, പ്രേත ලෝකෙ ගැන. ඒකේ තියෙනවා උන්වහන්සේ උපමා දේශනා කරනවා. උපමා තමයි කෙනෙක් කාන්තාර මාර්ගයක ගමන් කරනවා. හැබැයි මේ ගමන් කරද්දී ඒ යන පාරේ වැටිලා තියෙන ගිනි අඟුරු වලකට. නේ පිට දැනක ඉඳලා කෙනෙක් බලාගෙන ඉන්නවා මේක. බලාගෙන කල්පනා කරනවා අනේ මේ පුද්ගලයා යන පාර නම් හරි අමුතු පාර කියන්නේ. ඇයි මෙයා යන පාර කොහෙද වැටලා තියෙන්නේ? ගිනි අඟුරු වලට. මෙයා මේ පාරේ ගියොත් ගිනි අඟුරු වලේ තමයි. පස්සේ දකින්න හම්බ වෙනවා මෙයා ඒ පාරේ ගිහිල්ලා ගිනි අඟුරු වලේ වැටිලා ඉන්නවා. ඒ වගේ බුදුරජාණන් වහන්සේ මේ මිනිස්යන් දිහා බලද්දී උන්වහන්සේට මේ මිනිස්යන්ව පේනවා. මෙයා මේ ක්‍රියාවල් කරමින් ඉන්නේ. මෙයා මේ විදිහට වචන කතා කර කර ඉන්නේ. මෙයා මේ විදිහට හිත ඉන්නේ. එයා යන මාර්ගය ගියොත් යන නිරේ. පස්සේ කාලේ උන්වහන්සේට එයා දකින්න ලැබෙනවා නිරේ ඉපදිලා ඉන්නේ. ලෝක විදු. ඊළඟට බුදුරජාණන් වහන්සේ තව උපමාවක් කරනවා. මේ මිනිස්සෙක් යනවා පාරක. ඒ පාර වැටලා තියෙන්නේ මේ අසුචි වලකට. ඒ පාර ඉවර වෙන්නේ අසුචි වලකින්. ඉතින් ඈත ඉඳලා කෙනෙක් බලාගෙන ඉඳලා කල්පනා කරනවා අනේ මේ පාරේ මේ මිනිස්සයා ගියෝ මෙයා වැටෙනවා අර වලේ. අර වැසිකිලි වලේ තමයි වැටෙන්නේ. පස්සේ කාලේ දකින්න වෙනම වැසිකිලි වලේ මෙයා ඉන්න වැටිලා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සමහරු ජීවත් වෙන පිළිවෙල බලද්දී උන්වහන්සේට පේනවා මෙයා ඉවර වෙන්නේ තිරිසන් අපායේ. මෙයා තිරිසනෙක් වෙලා ඊළඟ ආත්මේ නවතින්නේ මේ වැඩේ. මෙයා මේ දැන් කරන දේවල්, කියන දේවල්, හිතන දේවල් තිරිසනෙක් වෙලා ඉවර වෙනවා. එතකොට බුදුරජාණන් වහන්සේට දකින්න ලැබෙනවා පස්සේ යා තිරිසන් අතර ඉන්නවා. තිරිසනුන් අතර ඉපදලා ඉන්නවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කළා මේ කෙනෙක් කාන්තාර මාර්ගයක යනවා. කාන්තාර මාර්ගය යනකොට පිහිටක් නැහැ නේද? දැන් පිපාසයෙන් බඩගින්න යනකොට කාන්තාර මාර්ගයක මෙයාට හම්බ වෙනවා මේ යන්තම් කොළ දෙක තුනක් තියෙන ගස්. මෙයා මේ ගහකට වාඩි වෙලා මහන්සි අරිනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කළ සමහරු ජීවත් වෙන පිළිවෙල දිහා බලද්දී පේනවා මෙයා නම් මරණින් මත්තේ පෙරේතෙක් තමයි. අන්තිමට දකින්න ලැබෙනවා මරණින් මත්තේ පෙරේත ලෝකේ ඉන්නවා. බුදුරජාණන් වහන්සේ මනුස්ස ලෝකේ කියන උපමාවක් කිව්වා. කාන්තාර මාර්ගයක මිනිස්සෙක් ගමන් කරද්දී හොඳට කොළ තියෙන, හේවන තියෙන ගහක් දකින්න ලැබෙනවා. ඒ ගහට තමයි ඒ ගහන තියෙන පාරේ තමයි මෙයා යන්නේ. ඉතින් කෙනෙක් බලාගෙන ඉන්නවා මෙයා මේ යන පාර දිගටම ගියොත් මෙයාට මේ ගහ හම්බ වෙනවා. එයා මේ ගහට ටිකක් විවේක ගන්න. ඒ වගේ තමයි සමහර ජීවත් වෙන පිළිවෙල දිහා බලලා බුදුරජාණන් වහන්සේ හිතනවා මෙයා මරණින්මත්තේ මනුස්ස ලෝකෙ ඉපදී ආයමත්. ආයෙ පස්සේ කාලේ දකින්න ලැබෙනවා එයා මනුස්ස ලෝකෙට ඇවිල්ලා ඉන්නවා ආයෙ. එතන මනුස්ස ලෝකේ උන්වහන්සේ දැක්කේ මේ කාන්තාර මාර්ගයක තියෙන හේවන තියෙන ගහක් වගේ. ඊට පස්සේ දැන් පින්වත් නිකන් අපි ඉන්නේ කොතනද? කාන්තාර මාර්ගයක ඇවිල්ලා හේවන තියෙන ගහයට. දැන් හේවන තියෙන ගහයට අපි ඉඳලා දැන් අපි වෙන පාරවල් තෝරගන්න. කෙනෙක් තෝරගන්නවා ගිනි අඟුරු වලට යන පාර. ඒ පාර යනවා. කෙනෙක් කක්ක වලට යනවා. තව කෙනෙක්
අර හේවන නැති දස් තියෙන පැත්තට යනවා. මේ උපමා හරිය වටිනවා. මේ මතක තියාගන්න. මේක තියෙන්නේ සීයනාද සූත්‍රයේ. ඔය කියපු උපමාට. හරි වැදගත් අපේ ජීවිතවල. ඊළඟට මේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ කාන්තාර මාර්ගයේ කෙනෙක් යනකොට එයා යන පාරේ වැටලා තියෙන හොඳ ගයක් තියෙන තැනකට. මේ වගේ ගයක් තියෙන. පස්සේ කාලේ ඒ ගෙදර මේ ඉන්නවා. ඒ වගේ තමයි මේ දිව්‍ය ලෝකවල පස්සේ කාලේ සපසේ වාසය කරනවා කියලා දැකලා තියෙනවා. ඒ කියන්නේ ඒකට දිව්‍ය ලෝකෙ දැක්කේ කාන්තාර මාර්ගයේ තියෙන හොඳ ගයක් හැටියට. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ දේශනා කළා පිපාසින් ඉන්න මිනිස්සේ කාන්තාර මාර්ගයේ යනවා. හැබැයි මේ පාරේ වැටිලා තියෙන්නේ වනාන්තරයක් තියෙන දිශාවට. ඊළඟට හොඳ පැම් පොකුණු තියෙන දිශාවට. එයා ඒ පාරේ ගිහිල්ලා පැන් වළඳලා පිපාසි නිවාගෙන හොඳට හාන්සි වෙලා ඉන්නවා. ඒ වගේ තමයි සමහර ආර්ය ශ්‍රාන්තික මාර්ගයේ ගමන් කරනවා. ගමන් කළා යා කෙලෙස් පිපාසි බැහැර කරලා පිපාසයක් නැති සිටින ශනසිල්ලේ වාසය කරනවා. මෙන්න මේ විදිහට උන්වහන්සේ මේ ලෝක දැක්කා. එතකොට උන්වහන්සේ දේශනා කළා මේ දේවල් කිරීම හේතුවෙන් නිරය යනවා. මේ දේවල් කිරීම හේතුවෙන් තිරිසන් අපාය යනවා. මේ දේවල් කිරීම හේතුවෙන් පෙරේත ලෝක යනවා. මේ දේවල් කිරීම හේතුවෙන් මනුස්ස ලෝකයට එනවා. මේ දේවල් කිරීම හේතුවෙන් දිව්‍ය ලෝක යනවා. මේ දේවල් කිරීම හේතුවෙන් එයා නිවන අවබෝධ කරනවා. කියලා උන්වහන්සේ යන පාරක් පෙන්වා දුන්නා. දැන් අපි කියමු කෙනෙකුට නිරියන්න ඕන නම් මොකද්ද කරන්න තියෙන්නේ? අනුන්ට උගුල්ලට වටු අනුන්ට නිନ୍ଦා පහස කර පාඩු ඉන්නයි. එතකොට එයා කෙලීම නිරිය තමයි. තිරිසන් අපාය යනවනම් එයාට තියෙන තේ විදිහේ ඉන්න. බුද්ධ දේශනාවේ තියෙනවා සමහරු මේ හොඳට දාන දෙනවා. හැබැයි සිල් රකින්නේ අනුන්ට උගුල්ලට උනවා නින්දා පාස කරනවා කරදර කරනවා වචනෙන් පව් කරනවා හැබැයි දන් දෙනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කළා එයා ගිහිල්ලා උපදිනවා ඛණ්ඩ තියෙන සත්තු අතර. එතකොට අපිට පේනවා බලන්න මේ වෙන දේවල් මේ මිනිස්සුන්ට වෙන දේවල් බල්ලෝ වෙලා අලි වෙලා උපදින අස්පය වෙලා මුඳ හොඳ සැලකිලි හැබැයි ඒ ලැබෙන්නේ මොකද සංසාර දීලා එතන උපදින්නේ මොකද අර වචනයෙන් කයෙන් හිතෙන් වැරදිලා. එතකොට අපිට මේ හැමදේම උන්වහන්සේ දේශනා කළා තියෙනවා. පෙරේත ලෝක යන මෙන්න මේ දේවල් නිසා උන්වහන්සේ දේශනා කළා මේ හරි ලස්සනට දේශනා කළා තියෙන එක තැනක මේ දානි ගැන දේශනා කළා සුමනා කියන මේ කුමාරිට දේශනා කළා. ඒ සුමනා කුමාරිය අහනවා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ එයා අන්ත ප්‍රශ්නයක් අහනවා. දෙන්නෙක් ඉන්නවා ශ්‍රද්ධාවෙන් සමානයි. සීලේනු සමානයි. එක්කෙනෙක් දන් දෙනවා එක්කෙනෙක් දෙන්නේ නැහැ. අයිව ස්වාමීනි මේ දෙන්නම මරණින් මත්තේ දිව්‍ය ලෝක උපදින්න පුළුවන් කියලා. දිව්‍ය ලෝකෙදී මේ දෙන්නගේ වෙනසක් තියෙන එකක් නැද්ද කියලා. වෙනසක් තියෙනවා කියලා. අර දන් දීපු එක්කිනා දන් දීපු නැති එක්කිනාට වඩා දිව්‍ය ආවිෂයේ, දිව්‍ය වර්ණයේ, දිව්‍ය සැපේ බලවත් වෙනවා කියලා. ඊට පස්සේම ස්වාමීනි මේ දෙන්න දිව්‍ය ලෝකෙ චුත වෙනවා. චුත වෙලා මනුස්ස ලෝකෙ උපදිනවා. එතකොට වෙනසක් නැද්ද කියලා. ඒත් තියෙනවා කියලා වෙනස. මොකක්ද කියලා. අර දන් දීපු එක්කෙනා මනුස්ස ආයුෂයෙන්, මනුස්ස වර්ණයෙන්, මනුස්ස සැපයෙන් වැඩි කියලා. ඊට පස්සේ ඇහුවා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මේ දෙන්න මහාන වුණාට පස්සෙත් වෙනසක් තියෙවිද? තියෙනවා කියව වෙනසක්. මොකද්ද?
මහණ වුණාට පස්සේ සංසාරේ දන් දීපු එක්කෙනාට අග්‍ර වශයෙන් සිව්පසය ලැබෙනවා කියලා. දන් දීපු නැති එක්කෙනාට නෑ කියලා. ඔන්න බලන්න. ඊට පස්සේ ඒකනේ දැන් සමහරුන්ට ලැබෙන එකට සමහරු බයිනවා. අන්න ලැබෙනවා කියලා. ඒ කියන්නේ පිනක් තව කෙනෙකුට දෙන්න එකවත් අනුමෝදන් වෙන්නේ. එතකොට මේ ඊට පස්සේ ඒවා ස්වාමීනි මේ දෙන්න නිවන් දැක්කොත් නිවන අවබෝධ කළොත් ඒකෙත් වෙනසක් කියවිද? ඒකෙ වෙනසක් නෑ කියනවා. නිවන ඔක්කොටම එකයි කියනවා. ඒකට බලන්න බුදුරජාණන් වහන්සේගේ මේ ලෝක ගැන සත්‍යයන් ගැන ඊළඟට ඒ හරීම පුදුමයි. ඒක සමහර තැන්වල තියෙනවා බුදුරජාණන් වහන්සේ විස්තර කළා මේ ලෝකාන්ත කියලා නිරයක් ගැන. ලෝකාන්තරික කියලා. ඒ නිරේ තනි කරම කරවලයි. තව නිර තියෙනවා සීත නිර කියලා. තනි කරම ඒ නිරේ තියෙන සීතල විතරයි. ඒ කරවල නිරේ එළිය වෙන්නේ බුදු කෙනෙක් පහළ වෙච්ච දවසක. බුදු කෙනෙක් දහම් දේශන වෙලාවක පිරිනමන පාන වෙලාවක. ඒ වගේ වෙලාවක විතර එළිය වෙන්නේ. ඒ වෙලාවට විතරක් පේනවා අපි වගේම තව සත්‍යය ඉන්නවා කියලා. උපදින තැන් මේ කෙලවර නැතුව තියෙන මේ දේශනාවල උපදින තැන් මේ සියල්ලම අවබෝධ කරගෙන මේ සියල්ලෙන්ම මිදුන ශාස්ත්‍රුන් වහන්සේ තමයි ලෝක විදු. ඉතින් මේ වගේ අපි දන්නේ නැතුව නේ ඔය අපාය කියනවද දිව්‍ය ලෝක තියනවද ඕවා තියෙන්නේ කොහේද කීක අපි අහනවා දන්නේ නැතුව. දැන් මේට අවුරුදු 100කට කලින් කවුරු හරි ලංකාවේ කෙනෙකුට කිව්වා නම් කැනඩාව කියලා එකක් තියෙනවා කියලා. කොහෙද උක තියෙන්නේ කියලා. දැන්නේ අපි ඒක තියෙනවා කියලා දන්නේ. ඒකට ආපු නිසා. එතකොට මේ වගේ මේ දන්නේ නැහැ. එතකොට බුදුරජාණන් වහන්සේ පින්වත්නි ලෝකවිදු. ඊළඟට උන්වහන්සේගේ ඊළඟ එක තමයි අනුත්තර පුරුෂ ධම්ම සාරති. ඒ කියන්නේ දැන් මේ ලෝකේ අපි ගත්තත් මේ එක එක්කෙනා සමහර ඉන්නවා එක එක පුහුණු කරනවානේ. අපි ගත්තත් සමහර ඉන්නවා අස්පේ පුහුණු කරනවා. සමහර ඉන්නවා අලි පුහුණු කරනවා. සමහර ඉන්නවා බල්ලන්ව පුහුණු කරනවා. සමහර ඉන්නවා මිනිසුන් උගන්වනවා කියන පුහුණු කරනවානේ. මේ ලෝකේ පුහුණු කරන අය අතරේ අග්‍රයි. අනුත්තර පුරුෂ ධම්මසාරති. ඒ පුහුණු කරන එක තමයි දමණය කරනවා කියන්නේ. එයාම හික්මවනවා කියන්නේ. ඒ ට්‍රේන් කරනවා. ඒක අතර බුදුරජාණන් වහන්සේ තමයි ලස්සන ට්‍රේන් කරන්නේ මෙන්න මේ විදිහට සීලය දියුණු කරන්න. මේ විදිහට සමාධිය දියුණු කරන්න. මේ විදිහට ප්‍රඥාව දියුණු කරන්න. දැන් මේ විදිහට කරන්න. මේ විදිහට කරන්න. එතකොට මේ විදිහට කරාම එයාට මොකද වෙන්නේ? සෝවාන් වෙනවා, සකදාගාමී වෙනවා, අනාගාමී වෙනවා, අරහත් වෙනවා. ඒක කාටද වෙන්න පුළුවන් උක? ආන්නේකයි අනුත්තර පුරුෂ ධම්මසාරති. ලෝකේ පුහුණු වෙන අය, පුහුණු කරන අය අතර අග්‍රයි. ඒක පුදුම එකක්. එහෙම කිරීමේදී දැන් අපි කෙනෙක්ව තෝරනවානේ මෙයාට දැන් මෙයා මේකට දක්ෂයි. එයා මේ පැත්තට පුරුදු කරනවා. ඒ විදිහටම පුහුණු කරනවා. දැන් සමහර අවස්ථාවල් වෙනවා. දැන් බුදුරජාණන් වහන්සේගේ කාලේ අයියයි මල්ලි දෙන්න මහානම. දැන් අයියට මහාන වෙලා දැන් හුදුර ධර්මයේ පාඩම් හිටිනවා. දැන් මල්ලිට පාඩම් හිටින්නේ නැහැ බණ. අයියා මල්ලිට අඬ ගහලා කිව්වා ගෙදර ඵලයක්. දැන් මල්ලි කැමති නැහැ ගෙදර යන්න. කිව්වා උඹට පාඩම් හිටින්නේ නැහැ ගෙදර ගිහිල්ලා වගා කරපන් කිව්වා. දැන් ඉතින් බැරි යන දැන් පොඩි හාමුදුරුවෝ දැන් ගිහිල්ලා ගේට්ටුව ගාව ඉන්නවා අඬ. දැන් ගෙදර යන්න එළුණා. ඊට පස්සේ මේ බුදුරජාණන් වහන්සේ මෙතෙන්ට මෙයා ළඟට වඩිනවා. මොකද මේ චූලපන්තක අඬ අනේ ස්වාමීනි මාව ආයේ එළිව්වා. ඇයි මට පාඩම් හිටින්නේ නැහැ. මොකද කිව්වේ ගෙදර යන්නලු. සිවුරුවක් කරලා ගෙදර ගිහිල්ලා මේ කුඹුරු කොටන්නලු. ඒක නෑ එහෙම කරන්න බෑනේ යාගේ සාසනය නෙමෙයි මේක. කියලා ඔළුව අත ගෑවා. ඔළුව අතට ලයන් මාත් එක කියලා අතින් අල්ලගෙන එක්කන් ගියා.
එක්කගෙන ගිහිල්ලා බුදුරජාණන් වහන්සේ මේ පොඩි ස්වාමීන් වහන්සේට රෙදි කෑල්ලක් දුන්න අතට. අතට දීලා කිව්වා කිලුටු අතහරිනවා. කිලුටු අතහරිනවා. රජු හරණම් කිලුටු අතහරිනවා කියලා රෙදි කෑල්ල අතක ගා ඉන්නේ කිව්වා. අවි වාඩි කොල්ල. දැන් පොඩි හතර මේක කර කර ඉන්නවා කිලුටු අතහරිනවා. කියන්නේ කිලුටු වෙනවා. මේකත් එක්ක මෙයාගේ හිත එකපාරට මේ කිලුටු අතහරිනවා කියේ මම අත ගෑවේ. හැබැයි මේක කිලුටු වෙනවා. මේකත් එක්ක මෙයාගේ හිත දැඩි ලෙස මේකට යොමු වුණා. යොමු වෙනකොටම බුදුරජාණන් වහන්සේගේ හිත දියුණු වෙන ආකාරයට දහම් කරුණු දේශනා කළා. සුළු වේලාවකින් රහතන් වහන්සේ නමක් වුණා. දැන් බලන්න මේ බැහැලා තිබුණේ හැටි. කාටද ඔක මතු කරලා වෙන ගන්න පුළුවන්. දැන් සාමාන්‍යයෙන් අපි ඔබ අපි ගත්තොත් අපිට මේ ජීවිතය අවබෝධ කරන අවස්ථාවල් කොච්චර කුසලතා වෙහිලාද? කවුරුනම් දන්නේද මේක අවසල ගන්න? අන්න වෙනස. ඊට පස්සේ උන්වහන්සේ තමයි මේ මනෝමය ශරීර මෞනායතරින් අග්‍ර වුණේ. ඉතින් ඒ උන්වහන්සේ ආරහත්ත්වයට පත් වුණා. දැන් අර අයියා ස්වාමීන් වහන්සේ දන්නේ නැහැ නේ නවත්ත ගත්තා. බුදුරජාණන් වහන්සේ දන්නේ නැහැ. හිතුව ගෙදර ගිහිල්ලා කියලා. ඉතින් ස්වාමීන් වහන්සේලා ඔක්කොම දානෙකට වැඩියා. දැන් බුදුරජාණන් වහන්සේ දේශනා කළා මේ එක නමක් අඩුයි කියලා. කවුරුත් දන්නේ නැහැ මම ඉන්න බව. එක්කෙනෙකුට කිව්වා ගිහිල්ලා ආයමත් කියන්න මේ අසපුවේ ඉන්නවා කියලා තව නමක්. දැන් ඉතින් ගියා බලන්න. යනකට 1000 කාමුදුරු ඉන්නවා එකම වගේ. අතු ගන්නවා, සක්මන් කරනවා, භාවනා කරනවා. ආයි දුවගෙන ආවාරය. දුවගෙන හත් දාගෙන එළප ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ දහස් නමක් වැඩලා ඉන්නක මේ දැන්. ඊට පස්සේ එහෙනම් ඔබ ආයි ගිහිල්ලා නම අහන්න කිව්වා. නම අහලයි නම කියන ඉස්සල්ලාම නම කියන කෙනාගේ සිවුරකට අල්ලන්න කිව්වා. දැන් ගියා. ගිහලා කවුද චුල්ලපන්තුක ස්වාමීන් වහන්සේ 19 ඉස්සරහට මමයි කියලා. ඉස්සල්ලාම මමයි කියපු ස්වාමීන් වහන්සේ ඇල්ලුවා. සිවුර. අල්ලුව ගමන් අර 999 නැතුව ගියා. අනේ ස්වාමීනි වඩින්න කිව්වා. කොහොමද මම එන්නම් පාසමහත් යන්න කියලා. ආසනෙක් තිබුණා. පොළවේ මතුවෙන වික්ෂුවක්. උඩට මතුවලා වාඩි වුණා. දැන් බලන්න මේ අපි සාමාන්‍යයෙන් ශ්‍රාවකයෙකු විරුද්ධියක් නෙමෙයි. ශාස්ත්‍රුණාස්න විරුද්ධ අපිට නම් වර්තමානයේ අලු ටුට්ටක් මැව්වොත් මහා khasකමක්. මේ කවුරු හරි කෙනෙක් ඒ වගේ කළොත් අලු ටිකක් මැව්වොත් මේ මලක් වැටුනොත් අපිට නිකන් මහා අద్భుත දෙයක් නිකන් කරකෝල දැම්මා වගේ. නමුත් මේ වගේ සිද්ධි බලන් ඒ කාලේ මිනිස්සු කොච්චර වාසනාවන්තද. මේ කියන්නේ ශාස්ත්‍රුන් වහන්සේ නමකගේ ඉරිදියක් නෙවෙයිනේ. ශ්‍රාවකයන් වහන්සේ. බලන්න පුහුණු කරන ලස්සන. ඒ බුදුරජාණන් වහන්සේ තරම් සමහර අවස්ථාවලදී උන්වහන්සේට හිතෙනවා අපි කියමු එක තැනක තියෙනවා 39ක් වනාන්තරයේ ඉඳලා 39ක් වඩිනවා බුදුරජාණන් වහන්සේ ළඟට. උන්වහන්සේ හිතනවා මේ 39 දැන් හොඳට මොනස මෝරලා තියෙන්නේ. මේ වාඩි වෙලා ඉන්න තැනම අරහත්ත්වයට පත් වෙන්න මම දේශනාවක් කරනවා. දැන් උන්වහන්සේ මේ හැම කෙනෙකුම හිත දකිමින් තමයි දේශනාව කරන්නේ. දේශනාව ඉවර වෙනකොට ඒ 39ම අරහත්ත්වයට පත් වෙනවා. එතකොට බලන්න අනුත්තර පුරිස ධම්මසාරති. අන්නේවට ට්‍රේන් කරනවා කියන්නේ. සමහර විට බුදුරජාණන් වහන්සේ ජීවමාන වැඩ සිටපු අවස්ථාවක නම් අපි හිටියේ මෙතන අපි කී දෙනෙක් නම් රහතන් වහන්සේ වෙලා ඇද්ද? කී දෙනෙක් නම් අපි දන්නවද? අපේ වාසනාව වෙහිලා නේ තියෙන්නේ. ඉතින් මේ ජීවිතේවත් අපි මේ පොඩ්ඩ අල්ලගත්තේ නැත්තම් මේ අල්ලන එකවත් හරියට අල්ලගන්න හම්බුනේ නැත්තම් අපිට මං හිතන්නේ ආයේ මේ කවදානම් මේ අවස්ථාව හම්බුනේ කියලා හිතන්නවත් බෑ. ඒකයි. අනුත්තර පුරුෂ ධම්මසාරති. ඊළඟට සත්තා දේව මනුස්සාන බුදුරජාණන් වහන්සේ දෙවියන්ගේ මිනිසුන්ගේ ශාස්ත්‍රුන් වහන්සේ. උන්වහන්සේ දෙවියන්ගේ මිනිසුන්ගේ ශාස්ත්‍රුන් වහන්සේ. සත්තා කියන වචනේ ශාස්ත්‍රු කියන වචනේ මේ පැරණි ඉන්දියානු වචනයක්.
ඒක යොදන්නේ කාන්තාරේ ඒ කාලේ ගැල් අහලා තියෙනවනේ ඔබ. ගැල් 500,000 ගැල් කියන්නේ කරත්ත. 500,000 යනවා රාත්‍රී කාලේ. දවල් කාලේ යන්න බෑ රස්නේ වැඩි. රාත්‍රී කාලේ මේ ඉස්සල්ලාම කරත්ත යන එක්කිනා ආකාශය බලාගෙන පරිවලින් තමයි පාර මාක් කරගන්නේ. මාක් කරගෙන යනවා ඒ පාරේ. එතකොට හරියටම එයාට කරන්න පුළුවන් මේක. එයාට ශාස්ත්‍රෝ කියනවා. අර ගැල් මෙහෙමන එක්කිනාට. එයා හිටියේ නැත්තම් කාන්තාරේ ඊතර වෙන්න බෑ. ඉතින් very special මිනිස්සු ඉන්නවා ඒව දන්නේ. ඉතින් ඒ වගේ කෙනෙක් අරගෙන තමයි මේක කරන්නේ. ඒ ගැල් නායකයා සත්තු නායකයා තමයි ඒක කරන්නේ. ඉතින් බුදුරජාණන් වහන්සේ ශාස්ත්‍රුන් වහන්සේ සසර නැමැති කතරෙන් ඊතර වෙන්න පාර කියනවා. ඒක නයි ශාස්ත්‍රුන් වහන්සේ කියලා කියන්නේ. දැන් අපිට සසරෙන් ඊතර වෙන්න අපිට පාර පෙන්වන නිසා අපි අපේ ශාස්ත්‍රුන් වහන්සේ කියන්නේ. එතකොට උන්වහන්සේ ශාස්ත්‍රුන් වහන්සේ දෙවියන්ටයි මිනිසුන්ටයි. එහෙමනම් පින්වත්නි අපි මතක තියාගන්න ඕනේ බුදුරජාණන් වහන්සේ නමක් පහළ වෙන්නේ මේ මිනිස්සුන්ට විතරක් සසර දුකින් මුදවන්න නෙමෙයි. මිනිස්සුත් දෙවියෝ. එහෙනම් අපිට තේරුම් ගන්න පුළුවනි ආර්ය ශ්‍රාණික මාර්ගයේ හැසිරෙන්න පුළුවන්කම මිනිසුන්ටත් තියෙනවා දෙවියන්ටත් තියෙනවා. මේක දන්නේ නැති අය තමයි කියන්නේ දිවි ලෝකේ යන්න බෑනේ. වැඩක් නැහැ කියනවා. ඇයි කියනවා සැප වැඩි. එක්ක සැප වැඩි කියනවා. ඊළඟට එක්ක කියනවා පින් කරන්න බෑ කියනවා. හරියට පින් කරනවා වගේ. ඔය මොකක් හරි කියවනවා. ඒත් ඒක තේරුම මොකද්ද? ඒ ගැන තියෙන දන්නේ නැතිකම. පින්වත්නි මේ චාතුම්මාරාජික දිවි ලෝකෙදලා අකනිටා බඹලෝ දක්වා මාර්ගඵල ලබන්න පුළුවන්. ඒ මාර්ගඵලලාභින් දැනුත් මං හිතන්නේ ගණනින් කියන්න බැරි පිරිසක් ඉන්නවා. මාර්ගඵලලාභී. එතකොට මේ ධම්මචක්කපවත්තන සූත්‍රයේ තියෙනවා ඒ දිව්‍ය ලෝක 23කින් දෙවිවරු ඇවිල්ලා බණ අහලා මාර්ගඵල ලැබලා තියෙනවා. අදටත් මේ දෙවිවරුන්ට මාර්ගඵල ලබන්න පුළුවන්. අදටත් මේ වාසිය මනුස්ස ලෝකේ මේ වාසිය නැහැ. ඒ මනුස්ස ලෝකේ ධර්මයේ මේ කියන අයත් නැහැ කියන්න දෙන්නේ නැහැ. ඒකට අකුල වෙනවා. එතකොට මනුස්ස ලෝකේ හරිම කරදරයි මේක කරන්න බෑ. ඒකට හේතුව තමයි සම්මා දිට්ඨිය තියන අය පින්පව් විශ්වාස කරන අඩු. දිව්‍ය ලෝකේ යන්නේ නැහැ මෙහෙමයි. දිව්‍ය ලෝකේ ගොඩාක් කියන්නේ හොඳට පින් කරපු අය. ඔබට හිතෙන්නේ නැති මේ දිව්‍ය ලෝක යන එක ලේසියි කියලා. නෑ මනුස්ස ලෝකෙට යන්නත් ලේසි නෑ දිව්‍ය ලෝකෙ යන්නත් ලේසි නෑ. දෙකම අමාරුයි. එතකොට මේ මනුස්ස ලෝකේ හෝ දිව්‍ය ලෝකේ උපන්නෝ ඒ මනුස්සයන්ටයි දෙවියන්ටයි සංසාරයෙන් ඈතර වෙන්න පුළුවන්. මාර්ගඵල අවබෝධ කරගන්න පුළුවන්. එතකොට ඔබට හිතෙන්න පුළුවන් ඒ වුණාට දිව්‍ය ලෝකේ සැප වැඩිනේ. එහෙම එකක් නෑ. දැන් මේ මනුස්ස ලෝකේ සැප තියෙනවා. දැන් මනුස්ස ලෝකේ සැපට මිනිස්සු මුලා වෙනවා වගේම දිව්‍ය සැපට මිනිස්සු මුලා වෙනවා. සත් දෙවියන් මුලා වෙනවා. වෙලා තියෙන්නේ මනුස්ස ලෝකයේ තුල බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ කතා කළාම නුවණ තියෙන එක්කිනා අවබෝධ කරගන්නවා. දුක් විඳින එක්කිනා නෙමෙයි. නුවණ තියෙන එක්කිනා අවබෝධ කරගන්නවා. දිව්‍ය ලෝකයේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ කතා කරාම නුවණ තියෙන දෙවියන් අවබෝධ කරගන්නවා. එතකොට දෙවියන්ගේ මිනිසුන්ගේ ශාස්ත්‍රූන් වහන්සේ කියන්නේ ඒ නිසා. එතකොට බුදුරජාණන් වහන්සේ තමයි දෙවියන්ට හරි ලස්සනට මේ දෙවිවරුන්ට ධර්ම දේශනා කරපුවා. මේ සංයුත්ත නිකායේ මුල් කොටසේ තියෙනවා. ඊළඟට මේ සක්‍ර දෙවියන්ට ධර්ම දේශනා කරපු සක්කපඤ්ඤ සූත්‍රය තියෙනවා. සක්‍ර දෙවියෝ ඒ බුදුරජාණන් වහන්සේගේ බුද්ධ දේශනාව අහපු ගමන්ම එයාගේ ආවිෂ ඉවරෙච්ච මේ මෙහෙම තුංගලේ එයා ඉඳලා තියෙනවා. ඒ කියන්නේ මේ ආවිෂ ඔක්කොම ඉවර වෙලා නූලෙන් ඉඳලා තියෙනවා. ඉඳලා බුදුරජාණන් වහන්සේ ළඟට පැමිණිලා ධර්මය අහලා තිරුවන් සරණ ගියා. ඒ මොහොතේ මැරුණා. ඒ මොහොතේ උපන්නා සක්‍රිය වෙලා. කියන භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ මම සරණ ගියපු නිසා මම ඒකෙන් චුත වෙලා මම ආයෙත් එතෙන්ට ආවා කියනවා. මේ කතා කරගෙන ඉඳිද්දි චුත වෙලා ඉපදිලා. ඕපාතිකයි. එතකොට මේ ඒ දෙවියන්
බිම්බිසාර රජුරුවත් මරණයටපත් වෙලා උපන්නන ජනවසබ කියලා දිව්‍ය රාජයෙක් කියලා. පස්සේ බුදුරජාණන් වහන්සේ මොන ගෑනවා. අනාථපිණ්ඩික සිටුතුමා දිව්‍ය රාජයෙක් වෙලා ඉන්නේ. ඊළඟට මේ එක තැනක තියෙනවා මේ විසාකා මහෝපාසිකා අර මේ විහාර පූජාවක් කළානේ පූරාරාමේ. ඒ පූජාව කරපු එක බලාගෙන සතුටු වෙලා එයා උපන්න දිව්‍ය ලෝකෙ. එයා උපන්න පරිනිම්මිත වසවත්තිය කියන දිව්‍ය ලෝකෙ. ඒ දිව්‍ය ලෝකෙ උපදිලා එයා දැන් දිව්‍ය සැප විඳිනවා. එයාගේ මුගලන් මහරහතන් වහන්සේ ඇහුවා මේ ඔයා කොහොමද මේ දිව්‍ය ලෝකෙ උපන්නේ කියලා. අනේ ස්වාමීනි මගේ ඉහිලියක් කිව්වා විසාකා. මගේ ඉහිලියේ සංඝයා බුදුරජාණන් වහන්සේ ප්‍රමුඛ සංඝයාට ආරාමයක් හදලා පූජා කළා. ආරාමයක් හදලා පූජා කළාට පස්සේ මට හරි සතුටුයි කිව්වා ඒකට. මම ඒක අනුමෝදන් වුණා කිව්වා. මම වෙන පුණ්‍යක් මට කරගන්න හම්බෙන්නේ නැහැ කිව්වා. මම ඒකින් කිව්වා මේ උපන්න. එතකොට බලන්න මේ පින කියන එක මේ එන හැටි. පින කියන එක අපේ ජීවිතවල සම්බන්ධ වෙන හැටි. එතකොට මේ ඒක ගොඩාක් මේ දිව්‍ය ලෝකේ ඉන්නේ මේ මනුස්ස ලෝකේ ගොඩාක් පින් කරපු අය. මේ කාල කියන්නේ මේ ගෞතම බුදුරජාණන් වහන්සේගේ ශාසනය පවතින මේ කාලවල. දිව්‍ය ලෝකේ ආයුෂ පවා බුදුරජාණන් වහන්සේ විස්තර කරනවා. දැන් ඔය මට මතක හිටියේ තුසිතෙද කොහෙද? මිනිස් ආයුෂ අවුරුදු 400ක්. තුසිත දිව්‍ය ලෝකේ එක දවසක්. එතකොට දැන් 4-5-20යි දවස් 6-10ක් ඒ රටට. එතකොට මේ ධර්මයේ මේ සාමාන්‍යයෙන් අපි නෝනින් කල්පනා කරලා බැලුවොත් ගෞතම බුද්ධ ශාසනය කෙනෙකුට හම්බ වුණාට පස්සේ ආත්ම භාව 3-4කින් එයාට සංසාරයෙන් මිදෙන්න පුළුවන්. ඒ අවස්ථාවල් තමයි අපි ගොඩාක් අහිමි කරගන්නේ අපේ මේ පඬිතුකම් නිසා. එතකොට මේ අවස්ථාව අපි හරියටම අල්ලගත්තොත් අපි හිත පහදවා ගත්තොත් බුදුරජාණන් වහන්සේ ගැන කවුරු මොනවා කිව්වත් තමන්ගේ මාර්ගය. ඒක තමයි වැදගත්ම කාරණේ. ඉතින් ඊළඟ එක දැන් ඔය කිව්ව සත්තා දේව මනුස්සාන දෙවියන්ගේ මිනිසුන්ගේ ශාස්ත්‍රුන් වහන්සේ. ඊළඟ කාරණේ බුද්ධ. ඒ කියන්නේ අවබෝධ කරගත්තු දේ අන් අයට අවබෝධ කරවන නිසා. බුදුරජාණන් වහන්සේ පින්වත්නි චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගත්තනේ. ඒක අවබෝධ කරගෙන පළවෙනි දේශනාවේ ඉඳලම ප්‍රතිඵල. පළවෙනි දේශනාවේ දිව්‍ය ලෝක 23ක දිවුරු අවබෝධ කරගත්තා. මනුස්ස ලෝකේ කොණ්ඩඤ්ඤ ස්වාමීන් වහන්සේ සෝවාන් වුණා. එතන ඉඳලා ප්‍රතිඵල. මේ හැම දේශනාවකින්ම අනිත් අයට අවබෝධ වෙනවා. ඊළඟට උන්වහන්සේගේ දෙවෙනි දේශනාවට තියෙන අනාත්ම ලක්ෂණ සූත්‍රය. ඒ දේශනාව අහලා අර ප්‍රශ්නමම අරහත්ත්වයටපත් වුණා. ඊට පස්සේ මේ ධර්මයේ ටික ටික පැතිරෙන්න පටන් ගත්තා. ඊට පස්සේ විශාල පිරිස් මේ දහස් ගණන් එනවා ධර්මය ආවෙන එකට අවබෝධ වෙනවා. දැන් සවැත් නුවර විතරක් ඒ කාලේ කෝටි 5ක ජනකායක් 7 කෝටික ජනකායක් ඉඳලා තියෙනවා. කෝටි 5ක් මාර්ගඵලාවෙන් ඉඳලා තියෙනවා. දැන් අපි ගමු ලංකාවේ වුණ සුනාමිය වුණා. එකපාර මරුණානේ ලක්ෂයක් විතර. මාර්ගඵලාවෙන් එක්කෙනෙක් හොයාගන්න තියෙනවා. බලන්න තාත්ති. ඒක මොකද හේතුව? ශාසනීය පිරිහීම කියන්නේ ඒකයි. ශාසනීය බබලනවා කියන්නේ සෝවාන් වෙච්ච අය, සකදාගාමී වෙච්ච අය. ඒ වගේ මාර්ගඵලලාභින් සිටීම තමයි බුද්ධ ශාසනීය බබලනවා කියන්නේ. වෙන කිසිම ක්‍රමයකින් බුද්ධ ශාසනීය බබලනවා කියලා කියන්න බෑ. එතකොට බුදුරජාණන් වහන්සේ අවබෝධ කරගත්තු ධර්මයේ අනිත් අයට දේශනා කළා. දේශනා කිරීමේදී උන්වහන්සේ හරි සරල, පැහැදිලි, සුන්දර වචන වලින් උන්වහන්සේ ධර්මයේ දේශනා. උන්වහන්සේට හරියට බ්‍රාහ්මණය හරියට ප්‍රශංසා කරලා තියෙනවා. සම්දීඝනිකයි සූත්‍ර හම්බ වෙනවා. ලස්සනට කතා කරන කෙනෙක් කියලා. බුදුරජාණන් වහන්සේ. ඊළඟට උන්වහන්සේගේ දේශනාවක් තියෙනවා. උන්වහන්සේ ළඟට කවුරු යහවම උන්වහන්සේ යාව හරියට මේ ධර්ම කතා කරලා එයාට සතුටු කරනවා කියලා. එක තැනක තියෙනවා මේ
මානත්තද්ද කියලා බමුණෙක් හිටියා. මානත්තද්ද කියන්නේ මේ එයාට මම හිතන්නේ ඒක එයාට ලැබිච්ච නික්නේම් එකක් වෙන්න ඇති. ඒ කියන්නේ කිසි කෙනෙකුට ගෞරව කරන්නේ නැහැ. අම්මට තාත්තටද යාළුවන්ටද නෑදෙන් කවුරුත් ගෞරව කරන්නේ මානත්තද්ද. ඒක සාමාන්‍ය සිංහලෙන් කිව්වොත් ඒකේ තේරුම මානතදය. තද්ද කියන්නේ තද. මානත්තද්ද. මෙයාට ආරංචි වුණා බුදුරජාණන් වහන්සේ මේ ගමට වැඩිය කියලා. මෙයා කල්පනා කළා හරි. බුදු කෙනෙක් නම් මානෙ කතා කරන්නේ නැතේ. මමත් යනවා බලන්න. දැන් ඉතින් මෙයාත් ගියා. මෙයා ගිහිල්ලා මොකද කරේ? ඉනට අත් දෙක තියාගත්තා. තියාගෙන දැන් බලන් ඉන්න බුදුහාමුදුරුවෝ දිහා. දැන් බුදුරජාණන් වහන්සේ මෙයාව නොදැක්කා වගේ හිටියා. බලන්නේ දක්ෂකම. දැන් මිනිස්සු ඇවිල්ලා ඔක්කොම කතා කරනවා. අහනවා ධර්මය අහනවා. දැන් මෙයාත් අහගෙන ඉන්නවා. දැන් මිනිස්සු ඔක්කොම ගියා. ගියාම දැන් මෙයා බැලුවා මෙයාට හිතුවා මේ විශේෂ කෙනෙක් වෙන්න බෑ කියලා. ඒකද මෙයා හැරුණා යන්න. වැන්දි මුකුත් නැහැ. හැරිලා පොඩ්ඩක් යනකම් හිටියා. පියවර දෙකක් විතර. බුදුජන් වහන්සේ ආයහම ඔය කොහොමද මේ ආපු කාරණේ ඉෂ්ට කරගෙන යන ඔය විදිහටද කියලා. බලන්න ඒකේ ලස්සන ආපු කාරණේ ඉෂ්ට කරගෙන යන්නේ ඔය විදිහටද කියලා ඇහුවා. අහපු ගමන් තේරුණා මාව දැක්කා. මාව දැක්ක කියලා තේරුණා. තේරිලා මේ මානත්තද කියන කෙනා එතනම ඇදගෙන වැටුණා බුදුරජාණන් වහන්සේගේ පැත්තට. හැරිලා උන්වහන්සේගේ සිරිපතුල අල්ලගෙන බිම දිගා වෙලා ස්වාමීනි මට තමයි මානතදයා කියන්නේ. මට තමයි මානතදයා කියන්නේ. මිනිස් අර අනිත් කට්ටිය ඔක්කොම ළඟට පිරුණා මොකද්ද මේ සිද්ධිය බලන්න. බැලුවම පුදුමයයි මේ කාගේවත් කීමක් අහපු නැති කාටවත් দমনය වෙච්ච නැති මේ පුද්ගලයා දැන් මේ කුඩා දරුවෙකුගේ මේ පෙරලිලා ඉන්නවා. දෙයනස ආහාරයෙන් නැගිටින්න කියලා. ඊට පස්සේ ධර්මයේ කියනවා. බුද්ධ කියන්නේ ඒක අවබෝධ කරගත්තු දේ අනිත් අයට අවබෝධ කරවනවා. ඉතින් මොකක් හරි අවාසනාවකට අපිට මේ යුගේ අපිට මිස් වෙලා ගියා. ඉතින් මේ අවස්ථාවත් අපි මිස් කරගන්න නැතුව මේ ධර්මයේ චුට්ටක් හරි අල්ලගන්න ඕනේ. ඉතින් ඊළඟ එක තමයි පින්වත්නි භගවා. දැන් බුදුරජාණන් වහන්සේට ශ්‍රාවකයන් ආදරෙන් කතා කරපු වචනේ. භාග්‍යවතුන් වහන්සේ කියලා. මේ භගවා කියන්නේ කොච්චර මේ ඉන්දියන් සොසයිටි එකට වැදුනද කියන්නේ හැම දෙවිවරුන්ටම කියන්නේ ඉන්දියන් කාර්ය භගවාන් කියලා. හැම දෙවිවරුන්ට භගවාන් කියන්නේ. භගවාන් ක්‍රිෂ්ණ, භගවාන් ගණේෂ්, භගවාන් විෂ්ණු. භගවාන් කියන්නේ බුදුරජාණන් වහන්සේට පාවිච්චි කරපු නම. භගවාන්. භගවා කියන්නේ මේ සියලු ගුණ දරන්න තරම්ම භාග්‍යවන්ත නිසා. භගවාන්. ඊළඟට රාග ආදී සියලු කෙලෙස් නැති කරපු නිසා. ඊළඟට මේ තුන්ලොව එළිය කරන ප්‍රඥාවෙන් යුක්ත නිසා. ඊළඟට මහා කරුණාවෙන් යුතුව මේ ලෝකයට යහපත සැලසුම් නිසා. ඉතින් බුදුරජාණන් වහන්සේගේ පින්වත්නි මේ බුදු ගුණ 9 අපි දන්නේ නැතුව අපි බුද්ධං සරණං ගච්ඡාමි කියලා මුළු දවස පුරාම ජප කළා. අපේ හිතට වැටෙනවද මම මේ සරණ යන්නේ අසවල් ගුණ තියෙන කෙනා කියලා. හිතට යන්නේ නැහැ. ඉතින් එහෙනම් අපි මේ ශ්‍රද්ධාව ඇති කරගන්නේ කොහොමද? ඒක දන්නේ නැත්තම්. දැන් ඒකනේ දැන් අපිට දැන් සාමාන්‍ය ශ්‍රද්ධාව පිහිටියොත් කෙනෙකුට මම තේරුම් ගත්ත එකක් තමයි ශ්‍රද්ධාව පිහිටියොත් එයාට සිහිය තියෙනවා ශ්‍රද්ධාව ගැන. දැන් මම කිව්වේ තේරුණාද? ශ්‍රද්ධාව පිහිටියොත් සිහිය තියෙනවා ශ්‍රද්ධාව ගැන. ඒ කියන්නේ මොනම ප්‍රශ්නයක් වෙච්ච වෙලාවකට මොනම කරදර සිද්ධ වෙච්ච වෙලාවක මොනම කලබල වෙච්ච වෙලාවකත් එයාගේ කටින් ඒ ශ්‍රද්ධාවට හානි වෙන වචනයක් පිට වෙන්නේ නැහැ. ඒක මම අත්දැකීමෙන් දන්නේ. මොනම කලබල වෙලාවකත් පිට වෙන්නේ නැහැ.
මොනම අවස්ථාවකත් පිට වෙන්නේ නැහැ. එයාට ඒ ශ්‍රද්ධාව පිළිබඳ සිහිය තියෙනවා. ඒක තමයි මේ ශ්‍රද්ධාවට පැමිණීමේ තියෙන විශේෂත්වය. ඕනෑම කරදර කලබල අවස්ථාවක දැන් අපි ගත්තොත් එයාගේ ධර්මයේ සම්බන්ධයෙන් උන හැමතිස්සෙම මේ දැන් අපි ගත්තොත් බුදුරජාණන් වහන්සේගේ ධර්මය තමන්ගේ දෙයක් හැටියට හොවා දක්වන්න යන්නේ. ඒක බුදුරජාණන් වහන්සේගේ දෙයක්මයි කියලා එයා සැලකේ. ඒ ශ්‍රද්ධාවන්තයා කරන එකක්මයි. ශ්‍රද්ධාව නැත්තම් කරන්නේ මොකද්ද? ඒව ඉගෙන ගන්න ඉවරලා මෙන්න කියාගෙන යනවා මේ එයා දැකපු එකක් වගේ. එයා අවබෝධ කරපු එකක් වගේ. එහෙමයි ඉන්නවා. එතකොට ඒ ශ්‍රද්ධාව නැතිකම ශ්‍රද්ධාව තියෙන කෙනා එහෙම කරන්නේ නැහැ. ශ්‍රද්ධාව තියෙන කෙනා දෙක තැනක තියෙනවා මේ රහතන් වහන්සේ නමක් සක්‍ර දෙවියත් එක්ක ධර්ම සාකච්ඡා කරනවා. ඉතින් මේකට හරිය පහදිනවා මේ ඒ සක්‍ර දේවේන්ද්‍රය. පැහැදිලිලා කියනවා හරිය අගේ නෙවෙයි ස්වාමීන් වහන්සේ කියන ධර්මයේ. ඔබ වහන්සේටම මේ අවබෝධ වෙච්ච එකක්ද නැත්නම් වෙන කෙනෙකුගේ එකක්ද කියලා. එතකොට මේ රහතන් වහන්සේ කියනවා දේවේන්ද්‍රය යම් කිසි සුභාෂිත යම් සුන්දර අදහස් වචන ලෝකයන්ද ඒ සියල්ල ඒ භාග්‍යවතුන් සම්බුදු රජාණන් වහන්සේගේ වචනයි. අපි ඒවා උපුටා අරගෙන කියන කතා කරන්නේ. උත්තර කියන රහතන් වහන්සේ මේක ප්‍රකාශ කළේ. උපමාවක් කිව්වා මේ තැනක තියෙනවා මේ දහන්නේ කන්දක්. මිනිස්සෙක් ගිහිල්ලා මේ දහන්නේ කන්ද වාදනය කරන් ගිහලා මේක පුරවගෙන අරගෙන එනවා. කොහෙන්ද යාට මේවා? එතකොට යා නිහිතමානීව කියනවා අස්වර්තන දහන්නේ කන්දක් තියෙනවා. මම ඒකෙන් තමයි අරගෙන ඉන්නේ. ඒ වගේ කියනවා මේ බුදුරජාණන් වහන්සේගේ මේ ජීවිතය ගැන කියන ධර්මය අපි කතා කරනවා නම් ඒ කතා කරන්නේ බුදුරජාණන් වහන්සේගේ ධර්මය. උපුට අරගෙන. එතකොට මේ ශ්‍රද්ධාවන්ත කෙනෙකුට මේ ලක්ෂණේ තියෙන්න ඕනේ. දැන් බලන්න මේ ශ්‍රද්ධාව කියන වචනේ අපි නිකන් අපි ඉතින් මේ පිරිසට තරහ වෙන නිසා ශ්‍රද්ධාවන්ත කෙනෙකුතුන් කියලා කියනවා. නමුත් නියම ශ්‍රද්ධාව එන්නේ මේවා තේරුම් ගැනීමෙන් විතරයි. එහෙම නැතුව නියම ශ්‍රද්ධාව එන්නේ නැහැ. නියම ශ්‍රද්ධාව එනකොට අපිට බුදුරජාණන් වහන්සේගේ නියම පිරිසිදු බුද්ධ වචනය කොයින් හරි ඇහෙනවද? අනුමෝදන් වෙනවා. අනේ වාසනාවක් ඔයාට මේක වාසනාවක් කියලා අනුමෝදන් වෙනවා. එහෙම තමයි මේ නියම ශ්‍රද්ධාව පිටියම වෙන්නේ. එතකොට අද අපි කතා කළේ අபிසන්ද සූත්‍රයේ එක කොටසක්. අபிසන්ද සූත්‍රයේ බුදුරජාණන් වහන්සේ සවැත් නුවර ජේතවනාරාමයේදී දේශනා කරපු එකක්. ඒක දේශනා කළ මහණෙනි කරුණු හතරක් තියෙනවා. පුඤ්ඤාபிසන්ද, කුසලාபிසන්ද, සුඛසාහාර. සැපේට ආහාර. ඒකේ සැපේ පෝෂණය වෙන දේ. සැපේ පෝෂණය කරලා දෙන පුණ්‍ය ගංගාව, කුසල ගංගාවට අයිති දේ තමයි අපි මේ කතා කර හිටියේ. ඒකේ අපි කතා කළේ පළවෙනි එක. ඒ තමයි මේ කිව්වා ඉද්ද වික්කවේ අරිය ශාවකෝ බුද්ධේ අවිච්ඡප්පසාදේන සමන්නාගතෝ හොති. ඊතිපිසෝ භගවාරං ආදී වශයෙන් මහණෙනි ආර්ය ශ්‍රාවකයා බුදුරජාණන් වහන්සේ කෙරෙහි අවිච්ඡප්පසාදයෙන් යුක්තයි. දැන් තේරෙනවද ඔබට මේ නොසෙලෙන ප්‍රසාදයෙන් යුක්ත වෙන්නේ කොහොමද කියලා? දැන් බුද්ධානුස්සතිය වඩන්නේ අපි. දැන් අපි මේකයි පිරිසිදු දරන ගන්නවා කියන්නේ ඒකයි අපි. දැන් බුද්ධානුස්සතිය වඩනකොට දැන් මේ අර්ථ ටික දැන් අපි මේ අර්ථනේ කතා කළේ. මේ අර්ථ ඔක්කොම අපි හිතට ගන්න ඕනේ. අරගෙන ඊට පස්සේ මාගේ ස්වාමී භාග්‍යතුන් වහන්සේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ ආරහං වනසේක. ඔන්න දැන් තමන් ඒකට හිත පැහැදීමෙන් තමයි සිහි කරන්නේ. සම්මා සම්බුද්ධ වනසේක. චිත්ත ප්‍රසාදයෙන් දැන් සිහි කරන්නේ ගුණ ටික. සුගත වනසේක. ලෝක විදු වනසේක. අනුත්තර කුරුස ධම්මසාරති වනසේක. සත්තා දේවනුසාර වනසේක. බුද්ධ වනසේක භගවාන. දැන් මේ ගුණ සිහි කරනවා.
දැන් මේ ಗುಣ සිහි කිරීම කියන එක එතකොට තමයි බුද්ධානුස්සති වෙන්නේ. දැන් අපි මෙහෙම කරනවා කියන්නේ ඉතිවිසෝ භගවාන සම්මා සම්බුද්ධෝ කියලා ඉවල අර්ථ ගැන මෙනෙහි කරනකොට ඊළඟ එක කියනවා. ආයමත් ඉතිවිසෝ භගවාන. එතකොට ඒක ජපයක්. එහෙම කළා කියලා අපිට සමහරට හිත තැම්පක් වෙන්න ඒක උපකාර වෙන්න පුළුවන්. නමුත් හිත පහදින්න නම් අර එකක් ගානේ මෙනෙහි කරන්න ඕනේ. ඒකට තමයි බුද්ධානුස්සති. අනුස්සති කියන්නේ සිහි කිරීම. ඒකෝට බුදුරජාණන් වහන්සේ ගැන සිහි කිරීම තමයි බුද්ධානුස්සති කියන්නේ. එතකොට ඒ විදිහට සිහි කරලා දැන් අපි කොහොමද භාවනා කරනවා. දැන් ඔබ භාවනා කරද්දී ඔබ දැන් හිතනවා මම සරණ ගිය බුදුරජාණන් වහන්සේ මේ ගුණයන්ගෙන් යුක්තයි කියලා දැන් ඔබ හිතනවා භගවානක. ඒතල ආයමත් මුලට ගන්නවා. අරගෙන ආයමත් ඉවර නිකන් හිතනවා. ආයමත් මුලට ගන්නවා. ආයමත් ඉවර නිකන් හිතනවා. මේකට තමයි බුද්ධානුස්සති භාවනාව කියන්නේ. එතකොට ඒ විදිහට බුද්ධානුස්සති භාවනාව කෙනෙක් වඩනකොට එයා මේ බුද්ධානුස්සති භාවනාව වඩන වෙලාවේ එයා පවත්න්නේ පිරිසිදු හිතක්. දැන් බලන්න හිතලා දැන් මම ඔබට කියන මේ හිතන දෙයට අනුව තමයි හිත සකස් වෙන්නේ. අපි කියමු මෙහෙම ඔබට තරහකාරයෙක් ඉන්නවා. දැන් ඔබට මාරි කළා. ඉතින් ඔබ හිතනවා මට අරක මේක කළා. ආරක කළා. දැන් හිතලෙට ඔබට මොකද වෙන්නේ? නූපන් තරහ උපදිනවා. උපන් තරහ වැඩි වෙනවා. එන අපිට පේනවා තරහ වෙන අරමුණක් හිතුවොත් හිත කිලුට වීම සිද්ධ වෙනවා. එහෙමනම් සංසිඳන අරමුණක් හිතුවොත් හිත සංසිඳෙනවා. දැන් බුදුරජාණන් වහන්සේ ගැන හිතීමට අග්‍රමදී. දැන් අපි ගත්තොත් මේ දැන් අපි ගත්තොත් ක්‍රීඩකයෙක් ගැන, නළුවෙක් ගැන, නිලියක් ගැන, ෆිල්ම් එකක් ගැන අපි හිතනවා කියන්නේ. සරාගී දෙයක්. ඒක දැන් අපේ හිත එකට ඇලෙන්න පුළුවන්. ඒක හිතට මතක් වෙන්න පුළුවන්. මතක් වුණා කියලා ඒ හේතුවෙන් අපේ හිතේ කිලුට වීමක් නිසා පිරිසිදීමක් ඇති වෙන්නේ. දැන් බුද්ධානුස්සති භාවනාව ගැන කල්පනා කරගෙන ඒ බුදු ගුණ ගැන හිතන්න මොකද්ද වෙන්නේ? අපිට බුදුරජාණන් වහන්සේ කෙරෙහි අපේ හිතේ පැහැදීමක් ඇති වෙනවා. සංසිඳීමක් ඇති වෙනවා. සැනසීමක් ඇති වෙනවා. බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙනවා ඒක මොකද්ද? පින. පුණ්‍ය ගංගා නිකම් පිනක් නෙමෙයි පුණ්‍ය ගංගාවක්. පුඤ්ඤාභිසන්ද. කුසල ගංගාවක් කුසලාභිසන්ද. එතකොට මේ පුණ්‍ය ගංගාවක් කුසල ගංගාවක් තමන්ගේ సంతානේ උපදව ගන්න ආකාරය තමයි අද අපි ඉගෙන ගත්තේ. එතකොට මේ විදිහට අපි පුණ්‍ය ගංගාවක් කුසල ගංගාවක් අපේ సంతානේ උපදව ගත්තොත් ඒක පින්වතුනි අපි එක්ක යන එකක්. දැන් අපි ගත්තොත් මේ ලෝකේ අපි සම්බන්ධකම් පවත්න්නේ මේ ශරීරයත් එක්කනේ. ලෝකෙත් එක්ක අපි සම්බන්ධ වෙන්නේ. එතකොට මේ ශරීරේ අහිමි වෙච්ච ගමන් අපිට මේ ඔක්කොම අහිමි වෙනවා. නෑදෑයෝ, යාළුවෝ, මිත්‍රයෝ, රැකී රැසා, තනතුරු, සම්මාන, පිළිගැනීම් මේ ඔක්කොම මේ කයත් එක්ක තියෙනවා. කය අපි මරණයටපත් වෙනකොට මේ කය අහිමි වෙනවා. වෙච්ච ගමන් ඔක්කොම අහිමි වෙනවා. නමුත් අපිට හිමි කරගන්න දේ අපි මේ හදවතේ ඇති කරගන්න දේවල්. ඒ අතර අග්‍රදියක් බුදුරජාණන් වහන්සේගේ ගුණ ගැන අපි මේ විදිහට තේරුම් අරගෙන මානසිකාර අනුස්සති භාවනාවක් හැටියට සිහි කරන්න පුරුදු වෙන්න. අපි දැන් ඒක කරමු. සාදු